මේ වීඩියෝ එකෙන් අද මම ඔයගලෙන් කතා කරන්නේ මම ඔයගලන්ට අරගෙන එන ට්‍රේඩින් කෝස් එක තියෙනවනේ. අන්නේ ට්‍රේඩින් කෝස් එකේ ලෙසන් 6 එක සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මම ඔයගලන්ට දැනටමත් වීඩියෝ පහක්, ඒ කියන්නේ ලෙසන් පහක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක නැත්තම් 6 වෙනි ලෙසන් එක තමයි අද මම ඔයගලන් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔන්න ඔයාට මුලදිව කියනවා ඔයා කෙලින්ම මේ බලන්නේ 6 වෙනි ලෙසන් එක නම් මතක තියාගන්න. ඊට කලින් ලෙසන් පහක් තියෙනවා. ඒ ලෙසන් පහ ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. මම දන්නවා ගොඩක් වෙලාවට දැන් සපෝට් රෙසිස්ටන්ට් ගැන බලන්න ආපු කෙනෙක්ට ඒක විතරක් ඇති කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා මම කියනවට ගිහිල්ලා වීඩියෝ 1 2 බලන්න. ඔයගොල්ලන්ට ඒකේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන් ඒ වීඩියෝස් වල. ඒ කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලන් නොදන්න කාරණා ගොඩක්, ඒ වගේම ඔයගොල්ලන් මේ ට්‍රේඩින් කරන්නේදී ඔයගොල්ලන් මොන විදිහටද මාකට් එක ගැන හිතන්න ඕනේ, මාකට් එකේ කවුද ඉන්නේ, ඔයාගේ මයින්ඩ් එක මොන වගේද තියෙන්න ඕනේ, ඒ වගේම මොන වගේ ප්‍රශ්න දෙන්නේ, මොන විදිහටද මේ ගමන යන්න ඕනේ, ඒ වගේම මගේ මේ ට්‍රේඩින් කෝස් එක පුරාවටම මම මොන වගේ දේවල්ද කරන්නේ, මොන විදිහටද ඔයා මේක ගැන මේ කෝස් එක ෆලෝ කරන්න ඕනේ, හැමදේම ලෙසන් 1 2 වලින් කතා කරනවා. ඊට අමතරව 3 4 5 කියන ලෙසන් ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. ලෙසන් 5 එකේ කැන්ඩල්ස්ටික් ගැන කතා කරනවා. ඔන්න අද ලෙසන් 6 එක ඇවිල්ලා තියෙනවා. ඒකදී අපි සපෝට් රෙසිස්ටන්ට් ගැන කතා කරනවා. ගොඩක් වෙලාවට මම මේ ඔයගලන්ට අරගෙන එන වීඩියෝස් ඇත්තටම කියනවා නම් ටයිම් එක අතින් ටිකක් වැඩි ටයිම් එකක් ගන්නවා. මම දන්නවා ඒක ටයිම් එක අතින් වැඩි කියලා. හැබැයි මම ඒක ඒ විදිහටම කරන්නේ මට ඕනේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයගලන් එක්ක ෂෙයා කරන්න. එතකොට මට අවශ්‍යයි ඒක හරියට ඔයගලන්ට ලබා දෙන්න. මම සාමාන්‍යයෙන් දෙයක් පැහැදිලි කරද්දී ටිකක් වැඩි ටයිම් එකක් ගන්නවා. ඒක ඉතින් මගේ හැටිය. කොහොම හරි ඉතින් මට ඕන විදිහට ඔයාට මේ දැනුම ලබා දෙන්න ඕන නම් මට ඒක ටයිම් එක ලබා ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ටයිම් එක ටිකක් වැඩිපුර යනවා. ඔයාට උනන්දුව තියෙනවා නම්, ඔයාට ඕමනාව තියෙනවා නම් මේකෙන් හරි දැනුමක් ලබා ගන්න, මේ කෝස් එකෙන් හරි දැනුමක් ලබා ගන්න. ඉතින් මේ කාලේ හරියට වෙන් කරන්න. කාලේ හරියට වෙන් කරලා මේ දැනුම ඔයා හරියට ලබා ගන්න. එහෙම නැතුව මේ කෝස් එක ෆලෝ කරලා ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න වෙන්නේ නැහැ. හරි, මම මේක හැම වීඩියෝ එකකදීම කියන්නේ මොකද ඒක ගොඩක්ම වැදගත් නිසා. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. මතක තියාගන්න ඔයා කලින් වීඩියෝස් ටික බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝස් බලලා ලෙසන්ස් ටික බලලා ඒ දැනුම ලබාගෙන මේ වීඩියෝ එක බලන්න. එතකොට තමයි හරි පිළිවෙලට ඔයාට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ටික බලපු නැති කට්ටිය බලලා එන්න. හරි, එහෙනම් කෙලින්ම වීඩියෝ එකට යමු. හරි, අපි දැන් කතා කරමු ලෙසන් 6 එක සම්බන්ධයෙන්. මේ පාඩම ඔයගලන්ට හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්, හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් පාඩමක් තමයි මේ සපෝට් රෙසිස්ටන්ට් කියන්නේ. ඒ වගේම ඔයා හරියට ඉගෙන ගන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම මම කිව්වා වගේම ලෙසන් 1 2 3 4 5 කියන ලෙසන් ටික බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ට්‍රේඩින් විව් ගැන, කැන්ඩල්ස්ටික් ගැන ඔයා දන්නේ නැත්නම් ඔයාට බෑ මේ කියන දේවල් තේරුම් ගන්න. ඒ නිසා ඔයාට පුළුවන් my crypto talk up channel එකේ playlist වල හරි course කියලා ටැබ් එකක් හරි open වෙලා ඇති. එතන බලන්න මෙන්න මේ විදිහට crypto and forex trading full course කියලා playlist එකක් හදලා තියෙනවා. ඒ playlist එකේ තියෙන ඔක්කොම ටික බලලා ඔයාට පුළුවන් දැනුම ඔයාගේ කරගන්න මේ සම්පූර්ණ course එකේ knowledge එක ලබා ගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ lesson බැලුවේ නැත්නම් බලන්න. එහෙම නැතුව ඔයාට මේ දේවල් හරියට තේරුම් ගන්න බෑ. හරි? ඇයි දන්නවද අපිට මේ සපෝට් රෙසිස්ටන්ට් ගොඩක්ම වැදගත් වෙන්නේ? අපිට මාකට් එකේ ඕඩර් එකක් ගන්න. ඒ වගේම ඒ ඕඩර් එකට ටේක් ප්‍රොෆිට් තියන්න. කොතනින්ද අපි ප්‍රොෆිට් තියන්නේ? ඒ වගේම ස්ටොප් ලොස් තියන්නේ කොතනින්ද? ඒ වගේම ඔයා සල්ලි ඉන්වෙස්ට් කරනවා නම් එකපාර අපි සල්ලි ඉන්වෙස්ට් කරන්නේ. අපි කොටස් වශයෙන් ලෙවල් අනුව තමයි ඉන්වෙස්ට් කරන්නේ. එතකොට මොන ලෙවල් වලින්ද අපි ඉන්වෙස්ට් කරන්නේ? මොන ලෙවල් වලින්ද අපි ඉන්වෙස්ට් කරපු මුදල් ලබා ගන්න? මොන විදිහටද අපි මොන ලෙවල් වලින්ද අපි ප්‍රොෆිට් ගන්න? මේ කාලෙදි මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න හොඳයිද? මේ අවස්ථාවේදී මාකට් එකේ එක්සිට් වෙන්න හොඳයිද? අන්න ඔයගේ දේවල් අපිට මේ සපෝට් රෙසිස්ටන්ට් හරහා දැනගන්න පුළුවන්. ඒ හින්දා අපිට මේක හරියට ඉගෙන ගත්තට පස්සේ අපිට ඒ දේවල් වලට ඒක මාකට් chart එකට ඒක ඇප්ලයි කරලා සපෝට් රෙසිස්ටන්ට් කියන එක ඇප්ලයි කරලා අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ කාරණා. ඉතින් ඔන්න ඔයාට තියෙන මේක හරියට ඉගෙන ගන්න හරි සරල කාරණාවක්. මතක තියාගන්න මේ වීඩියෝ ටිකක් පොඩි වෙයි අනිත් වීඩියෝස් වලට සාපේක්ෂව. ඕගොල්ලන්ට මගේ දැනුම, මගේ එක්ස්පීරියන්ස් එක මම හිතලා ඔයගොල්ලන්ට හොඳම විදිහ මොකක්ද කියලා හිතලා හදලා තියෙන ප්‍රොසෙස් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි මම කරගෙන යන්නේ. හරි, අපි දැන් යමු මොකද්ද සපෝට් එකක්, මොකද්ද රෙසිස්ටන්ට් එකක් කියන්නේ කියලා බලන්න. ඕගොල්ලන් දන්නවා මාකට් එකක් මෙන්න මේ විදිහට එක දිගට ඩවුන් වෙන්නේවත් එක දිගට අප් වෙන්නේවත් නැහැ. මෙන්න මේ විදිහට මාකට් එකක් මූව් වෙන්නේ නැහැ. මාකට් එක මූව් වෙන්නේ කොහොමද? ඩවුන් වෙනවා, ටිකක් ඩවුන් වෙනවා, පොඩ්ඩක් අප් වෙනවා, ආයි ඩවුන් වෙනවා, පොඩ්ඩක් අප් වෙනවා, ආයි ඩවුන් වෙනවා, ආයි චුට්ටක් ටික වැඩිපුර අප් වෙලා මෙන්න මේ වගේ ලෙවල් එකකට එනවා, ආයි මෙහෙම අප් වෙනවා, ඊට පස්සේ ආයි මේ ලෙවල් එකට එනවා,
පස්සේ ආයි අප් වෙනවා ආයි මේ වගේ ලෙවල් වලට ඇවිල්ලා ඔන්න ඔහොම ඊට සමහර කාලා තියෙනවා මෙහෙම එක තැන යන මෙහෙම තියෙනවා ඊට පස්සේ ආයි මාකට් එක අප් වෙනවා අන්න ඕවගේ නිකන් විදිහකට තමයි මාකට් එක මූව් වෙන්නේ එතකොට මෙන්න මේ විදිහට මාකට් එක මූව් වෙද්දි මේ විදිහට ඉහළ ඉඳන් පහළට මාකට් එක ඩවුන් වීගෙන එද්දි මාකට් එක සෙල් වීගෙන එද්දි ඒ සෙල් වීගෙන එන එක මේ සෙල් වීගෙන එන ප්‍රෙෂර් එක අඩාල කරලා ටිකක් අඩු කරලා මාකට් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට සෙල් වීගෙන එන එක එන ප්‍රෙෂර් එකක් තියෙනවා සෙල් ඕඩර්ස් ප්‍රමාණයක් වැඩි හින්දානේ මාකට් එකේ මේ වෙලේ සෙලර්ස්ලාගේ ඕඩර්ස් වැඩි නිසා තමයි මාකට් එක ඩවුන් වෙන්නේ. ඒ ඩවුන් වීගෙන එන සෙලින් ඕඩර්ස් ප්‍රෙෂර් එක වැඩි නිසා ඩවුන් වීගෙන එනවා. හැබැයි යම් කිසි ලෙවල් එකකට මාකට් එක ඇවිල්ලා ඒ ලෙවල් එකෙන් ඒ ඩවුන් වෙන ප්‍රෙෂර් එක අඩු වෙලා මාකට් එක ටිකක් අප් වෙන්න දඟල මාකට් එක ඒ ඩවුන් වෙන එක නවත්තලා ටිකක් අනිත් පැත්තට කියන්නේ අපි කියන්නේ රිවර්ස් කරනවා කියලා මාකට් එක යම් කිසි ප්‍රමාණයකට රිවර්ස් කරන්න පුළුවන් හැකියාවක් තියෙන සෝන් එකකට නැත්නම් ඒරියා එකකට අපි සපෝට් එකක් කියලා කියනවා. හරි සපෝට් එකක් විදිහට අපි ඒ විදිහට හඳුන්වන සරලව දැන් ඔයාලට මම මේ ඇන්ද චිත්‍රයේදී මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ සෝන් එක. හරි මේක මම කොළ පාටින් තියන්නම්. මෙන්න මේ විදිහට කොළ පාට චේන්ජ් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මෙහෙ ඉඳන් මෙන්න මෙහෙම ඩවුන් වෙලා මෙතනට ඇවිල්ලා ආයි අප් වෙලා මෙන්න මේ විදිහට මේ සෝන් එකෙන් පහළට මාකට් එක ගිහිල්ලා නැහැ මෙතනට ඇවිල්ලා ආයි අප් වෙලා තියෙනවා. මේක මම ඇඳපු එකක්. හැබැයි ලයිව් මාකට් වල ඇත්ත මාකට් එකෙත් මේ වගේම තියෙනවා. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? මේ විදිහට මාකට් එකේ සෙලර්ස්ලා වැඩි වෙලා පල්ලෙහාට සෙල් කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මාකට් එකේ මෙන්න මේ ඒරියා එකේදී බයර්ස්ලා බයින් ඕඩර්ස් ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ බයින් ඕඩර්ස් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ෆිල් කරලා මාකට් එක තව ඩවුන් කරන්න මේ එන ප්‍රෙෂර් එක මදි. මේ එන ප්‍රෙෂර් එකට වැඩිය මෙතන තියෙන ඕඩර්ස් ප්‍රමාණය වැඩි. එතකොට මෙන්න මෙතනදී මාකට් එක එනවා මතන්ට ඇවිල්ලා මාකට් එකෙන් බයින් ඕඩර්ස් ටික වැඩිෙද්දි මාකට් එක ආයි ටිකක් අප් වෙනවා. ආයි අර සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එකට ආයි මෙතන දෙතුන් පාරක් try කරන හැබැයි සෙලර්ස්ලාට බෑ මේ කොටස මේ ඒරියා එක පහු කරන් යන්න. මොකද ඊට වැඩිය බයර්ස්ලාගේ පවර් එක වැඩි. මෙතන ඉන්න බයර්ස්ලාගේ බයින් ඕඩර්ස් ප්‍රමාණය වැඩි. ඒකත් එක්ක මාකට් එක රිවර්ස් වෙලා මාකට් එක අප් වෙන්න ගන්නවා. හරි. ඉතින් අපි මෙන්න මේ සෝන් එකකට තමයි සපෝට් සෝන් එකක් කියන්නේ. සපෝට් එකක් කියන්නේ අපි මෙන්න මේ සෝන් එකකට මේ වගේ ඒරියා එකකට තමයි අපි සපෝට් එකක් කියලා කියන්නේ. සමහරු ඩිමාන්ඩ් සෝන් කියලා කියනවා. සපෝට් සෝන් කියලා ගත හැකි. ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒකට තමයි සපෝට් සෝන් එකක් කියන්නේ. එතකොට රෙසිස්ටන්ට් එකක් කියන්නේ ඕකේම අනිත් පැත්ත. හරිම සරලයි. මම මේක දැන් ආයි මකලා අඳින්න ඕනේ නැති හින්දා මෙන්න මේ විදිහට අඳින්න. දැන් ඔයා හිතන්න මාකට් එක මෙන්න මේ විදිහට වැඩ කරලා තියෙනවා කියලා. දැන් මාකට් එක කලින් මෙතනට ආපු මාකට් එක මෙතනට ඇවිල්ලා මාකට් එක මෙහෙම උඩට අප් වෙලා තියෙනවා. අප් වෙද්දි මෙන්න මේ ඒරියා එකෙන් ආයි ඩවුන් වෙලා මේ ඒරියා එකෙන් ආයි ඩවුන් වෙලා මේ ඒරියා එකෙන් ආයි ඩවුන් වෙලා තියෙනවා. එතකොට අපිට මේකත් නිකන් සෝන් එකක් වගේ මෙහෙම ඇන්දොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මම ඒක රතු පාටින් දාන්නම් පැහැදිලිව පේන්න. මේ ආපු බයින් ප්‍රෙෂර් එකෙන් අප් වීගෙන ආපු එක මෙන්න මෙතනදී අඩාල වෙලා තියෙනවා. මෙතනදී එකපාර ඒ විදිහට උඩට ගිහිල්ලා නැතුව මෙතනින් කීප වතාවක්ම රිජෙක්ට් වෙවි තියෙනවා. ඒ කියන්නේ මේ එන බයින් ප්‍රෙෂර් එක මදි මේ සෝන් එක ගලවන් උඩට අප් වෙන්න. ඇයි ඒ අප් වෙන්න බැරි? මොකද මේ ඒරියා එකෙන් සෙලර්ස්ලා ඒගොල්ලන්ගේ ඕඩර්ස් ටිකක් දාලා තියෙනවා. නැත්තම් මාකට් එකේ කට්ටිය ඕඩර්ස් සෙල් කරනවා. හරි. ඕඩර්ස් කියන්නේ සෙලින් ඕඩර්ස් ප්‍රමාණයක් මෙතනින් වැඩිපුර මාකට් එකට එනවා. අන්න ඒක නිසා තමයි මාකට් එක අප් කරන්න බැරි. සරලව කිව්වොත් මේ ඒරියා එකේදී සප්ලයි ප්‍රමාණය වැඩි. හරි. මාකට් එකට එන සප්ලයි ප්‍රමාණය වැඩි. ඩිමාන්ඩ් එකට වඩා එන සප්ලයි ප්‍රමාණය වැඩි හින්දා මේ සෝන් එකෙන් මාකට් එක අප් කරන්න බැරි වෙනවා. එතකොට මාකට් එක මෙතනින් රිවර්ස් වෙලා මෙහෙම ඩවුන් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි මේ වගේ සෝන් එකකට කියන්නේ මොකද්ද? රෙසිස්ටන්ස් සෝන් එක. හරි. දැන් මම ඕක ටිකක් වැඩිපුර විස්තර කරලා නිකන් කිව්ව ටිකක් ඔළුවට යන්න සරලව කියන්නම්කෝ. සරලව කිව්වොත් මාකට් එකක් ඩවුන් වෙනවා නම් ඒ ඩවුන් වෙන එක නවත්තලා මාකට් එක රිවර්ස් කරන්න පුළුවන්. නැත්නම් අඩාල ඒ ඩවුන් වෙන මේක අඩාල කරලා ටිකක් මාකට් එක තැන තියාගන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා නම් අපි ඒකට සපෝට් එකක් කියලා කියනවා. ඒ වගේම මාකට් එක අප් වෙද්දී එක දිගට අප් වෙන්න දෙන්නේ නැතුව යම් කිසි ලෙවල් එකකින් මාකට් එක අප් වෙන්නේ නැතුව මාකට් එක රිවර්ස් කරන්න බලනවා නම් ඩවුන් කරවන්න බලනවා නම් මේ සෝන් එකට අපි රෙසිස්ටන්ස් සෝන් එකක් කියනවා. රෙසිස්ටන්ස් සෝන් එකකදී ඉන්නේ සෙලර්ස්ලා සපෝට් සෝන් එකේදී ඉන්නේ වැඩිපුර බයර්ස්ලා. බයින් ඕඩර්ස් වැඩිපුර තියෙන්නේ රෙසිස්ටන්ස් සෝන් එකේදී වැඩිපුර තියෙන්නේ සෙලින් ඕඩර්ස්. හරි. ඒක ගැන මම තව ලික්විඩිටි පාඩමේ තව වැඩිපුර විස්තර කතා කරනවා. ඔයගොල්ලන්ට සරලව ඔළුවට දාගන්න ওই කාරණාව හොඳටම ඇති. හරිද? ඒක ඔයා හරියට ඔළුවට දාගන්න. ඒ වගේම ඔයගොල්ලන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මාකට් එකේ
සපෝට් එකක් රෙසිස්ටන් එකක් වෙන්නත් පුළුව රෙසිස්ටන් එකක් සපෝට් එකක් වෙන්නත් පුළුව හරි හරි සරල කාරණාව මං ඒක ඔයාට මෙහෙම පැහැදිලි කරන්න දැන් මම ආයි අඳිනවා මේ විදිහට සෝන් එක මේ විදිහට සෝන්නයක් අඳිනවා මම නැවතත් මෙන්න මෙතනින් ආයි ඒ විදිහටම සෝන්නයක් හදලා ඒක මම ග්‍රීන් කලර් එකට චේන්ජ් කරන සපෝට් එකක් විදිහට අඳිනවා දැන් ඔයා හිතන්න මාකට් එක මේ විදිහට ඩවුන් වීගෙන ඇවිල්ලා මෙතනට ඇවිල්ලා වදිනවා මේ තියෙන මොකද්ද සපෝට් සෝන් එක මෙතනට කාගේ ඕඩර්ස්ද වැඩිපුර වැඩි බයින් ඕඩර්ස් ප්‍රමාණයක් වැඩිපුර වැඩි හරි ඒ හින්දා මාකට් එක ඩවුන් වෙන එක නවත්තලා මෙහෙම චුට්ට ආයි ඔන්න අප් වෙන්න ගන්න මේ සෝන් එකට එනවා ඊට පස්සේ ආයි මෙතනට මේ වෙනවා ආයි මෙහෙම වෙලා ආයි මෙතනට එනවා හරි මාකට් එක මේ දෙක අතර විතරක් මෙහෙම මූව් වෙන්නේ නෑනේ නේ දිගටම මේ දෙක අතර විතරක් මෙහෙම මූව් වෙවි තියෙන්නේ නෑනේ මාකට් එක නේද කොහේ හරි ඩිරෙක්ෂන් එකකට යන්න ඕනේ මේ දෙකෙන් එළියකට යන්න ඕනේ දැන් එතකොට මේ දෙක අතර තියෙනක මේ ලයිව් මාකට් එකනේ මේ තියෙන ලයිව් මාකට් එක හොඳ මේ ලයිව් මාකට් එකට උඩින් තියෙන්නේ රෙසිස්ටන්ට් එක නම් පහලින් තියෙන්නේ මොකද්ද සපෝට් එක හරිද ලයිව් මාකට් එකට උඩින් තියෙන්නේ රෙසිස්ටන්ට් එක පහ යටින් තියෙන්නේ මොකද්ද සපෝට් එක දැන් ඔයා හිතන්න අපි මෙහෙම ගමුකෝ දැන් මෙන්න මේ ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ ගත්තොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් මෙතනිනුත් සපෝට් වෙලා තියෙනවා මෙතනිනුත් සපෝට් වෙලා මෙතනිනුත් සපෝට් වෙලා තියෙනවා දැන් තුන් පාරක් සපෝට් වෙලා තියෙනවා දැන් හතරවෙනි පාරක් සපෝට් වුණා කියලා අපි ගමුකෝ සාමාන්‍යයෙන් අපි තුන් පාරක් කියන එකත් නෝමල් විදිහට ගන්නවා අපි වැලිඩ් සපෝට් එකක් විදිහට මෙන්න මේ විදිහට වැලිඩ් සපෝට් එකක් විදිහට අපි ගන්න නම් හරි වැලිඩ් සපෝට් එකක් විදිහට ගන්න නම් අවම දෙපාරක්වත් එකම ලෙවල් එකේ මේ තියෙන පළවෙනි අවස්ථාව මේ තියෙන දෙවෙනි අවස්ථාව එකම රේන්ජ් එකක යම් කිසි රේන්ජ් එකක දෙපාරක් මෙන්න මේ විදිහට සපෝට් එකක් වෙලා ගියොත් අපි එන්නේ ටික සපෝට් සෝන් එකක් විදිහට ගන්නවා දෙපාරක් තුන් පාරක් අපි වැලිඩ් විදිහට ගන්න හතර ඇවිල්ලා ගියත් අපි ඒක සපෝට් සෝන් එකක් විදිහට ගන්න හැබැයි අනිවාර්යයෙන්ම අවම දෙවෙනි පාර ටච් වෙලා මාකට් එක අප් වෙන්න ඕනේ එහෙම නැත්නම් අපිට මේ පළවෙනි පාර විතරක් තිබ්බහම අපිට මෙතන සපෝට් එකක් කියලා ගන්න බෑ මොකද මාකට් එක මෙහෙම ඩවුන් වුණොත් අපිට කියන්න බෑනේ මෙතනිනුත් ඔන්න හැරුණොත් අපිට කියත හැකි මේ දෙපාරක්ම එකම රේන්ජ් එකේ හැරිලා තියෙනවා එතකොට මෙතන සපෝට් සෝන් එකක් කියලා ගන්න පුළුවන් හරිද ඒ වගේම දැන් අපි කලින් කිව්වා වගේ මෙන්න මේ හතරවෙනි පාරත් මාකට් එක මෙතනට ඇවිල්ලා මාකට් එක මෙහෙම රිවර්ස් වෙලා පස්වෙනි පාර ටච් වෙනවා හරිද පස්වෙනි පාර ටච් වෙනවා හැම නිතරම මේක වෙයිද මම ඕගොල්ලන්ගෙන් පොඩි දෙයක් අහනවා මේ සෝන් එකේ මොනවද වැඩි තියෙනවා කියලා කිව්වේ මෙන්න මේ සෝන් එකේ බයින් ඕඩර්ස් මේ ලෙවල් එකට සමහර කට්ටිය ඉන්නවා මාකට් එකේ ලිමිට් ඕඩර්ස් දාලා තියෙනවා මාකට් එකේ ඒ ලෙවල් එකට ඇවිල්ලා නැහැ හැබැයි ඒ ලෙවල් එකේ ලිමිට් ඕඩර්ස් දාලා තියෙනවා මම ඉස්සරහට පෙන්නන්න හරිද එතකොට මේ ලෙවල් එකේ ලිමිට් ඕඩර්ස් තියෙනවා හරිද ඊට අමතරව සමහර කට්ටියගේ ටේක් ප්‍රොෆිට් තියෙනවා ඒවා මම ලික්විඩිටි පාඩම් වල කතා කරන්න බහුතරය මම වාට තේරෙන්න ගත්තොත් මෙතන ලික්විඩිටි නෙවෙයි බයින් ඕඩර්ස් ටිකක් තියෙනවා මාකට් එක මේ එක පාරක් ඇවිල්ලා වැදිලා තියෙනවා මෙතනට එද්දී මොකද වෙන්නේ එක පාරකට බයි ඕඩර්ස් ප්‍රමාණයක් කැච්ච වෙනවා මෙතනින් ලිමිට් ඕඩර්ස් ටිකක් ෆිල් වෙලා අප් වෙනවා ආයි එද්දී තව ඕඩර්ස් ටිකක් ෆිල් වෙනවා ඊට පස්සේ ආයි එද්දී තව ඕඩර්ස් ටිකක් ෆිල් වෙනවා ඒ ෆිල් වෙද්දී තව අලුතෙන් ඕඩර්ස් ටිකකුත් මෙතනට වැටෙනවා ඒත් එක්කම තව පාරක් මෙතනට එද්දී තව මේක ෆිල් වෙනවා හරිද එතකොට ටිකක් මොකද වෙන්නේ මෙතන තිබ්බ බයින් ඕඩර්ස් ප්‍රමාණයක් අඩු වෙනවා මොකද කිහිප වතාවක්ම මෙතනට ඇවිල්ලා තියෙන මාකට් එකේ එතකොට අර කලින් ඕඩර්ස් 1000ක් තිබ්බනම් සැනින් සැරේ ඇවිල්ලා ඒවා ෆිල් කරලා මෙතන ඕඩර්ස් ප්‍රමාණය දැන් සමහර විට 100කට අඩු වෙන්න පුළුවන් හරිද සරලව මම මෙහෙම පැහැදිලි කරන්නම් දැන් ඔයා හිතන්න මෙන්න මේ රෙසිස්ටන්ට් සෝන් එකේ ඉන්න හමුදාවක සෙට් එක හමුදාවෙන් 10 දෙනෙක් එනවා මෙන්න මේ ඇවිල්ලා බයර්ස්ලාගේ බලකොටුවට ඇටැක් කරන්න මේ බලකොටුවේ 100 දෙනෙක් ඉන්නවා මේ 10 දෙනා ඇවිල්ලා මේගොල්ලන්ට ගහද්දි මෙන්න මේ 100 දෙනාගෙන් 5 දෙනෙක් මැරෙනවා මේ 10 දෙනා සම්පූර්ණයෙන්ම මැරෙනවා හරිද එතකොට මෙතන 95යි කියලා හිතන්න ඊට පස්සේ තව 10 දෙනෙක් එනවා තව 10 දෙනෙක් එද්දි මේ පාර 10 දෙනාමත් මැරෙනවා ආයි මෙතන 90 තව 6 දෙනෙක් මැරෙනවා හරිද අන්න ඔහොම කට්ටිය ඇවිල්ලා මෙතන හිටපු 100 දෙනා හරි මෙතන හිටපු 100 දෙනා 8 දෙනෙක් විතර වුණා කියන්නකො එතකොට මෙතනින් තව 10 දෙනෙක් ආයි ඇවිල්ලා ගැහුවොත් එහෙම අනිවාර්යයෙන්ම මේක මේ බලකොටුව කඩාගෙන නැත්නම් මේ බලකොටුව මේගොල්ලන්ට අයිති කරගන්න පුළුවන් මොකද මේගොල්ලන්ගේ 10 දෙනෙක් ආයි ආවොත් මේගොල්ලන්ට ගහත හැකි මොකද මේගොල්ලන්ගේ දැන් පවර් එක අඩු නිසා හරි අන්න ඒ වගේ තමයි දැන් එහෙම වුණාට පස්සේ මාකට් එක මොකද වෙන්නේ මාකට් එක මෙන්න මේක බ්‍රේක් කරනවා මේක බ්‍රේක් කරොත් මේක තවදුරටත් සපෝට් එකක්ද තවදුරටත් සපෝට් එකක්ද මම කිව්වා ලයිව් මාකට් එකට ඉහලින් නම් තියෙන්නේ රෙසිස්ටන්ට් එකක් ලයිව් මාකට් එකට පහලින් නම් තියෙන්නේ සපෝට් එකක් කියලා එතකොට මේක මාකට් එකට ඉහලින් තියෙන නිසා මේක අපි රෙසිස්ටන්ට් එකක් විදියට හඳුනා ගන්නවා
අපි මේවා කරන්න ඉදස මාකට් එක මොකද වෙන්න ආයි මේ ලෙවල් එකට යනවා මේ ලෙවල් එකට යද්දි දැන් මෙතන රෙසිස්ටන් එකක් වෙලා තිබ කලින් මොකද වෙලා තියෙන කලින් මෙතන තිබ බයින් ෝඩස් ප්‍රමාණය කලින් තිබ බයින් ෝඩස් ප්‍රමාණය දැන් මොකක්ද තියෙන දැන් තියෙන සෙලින් ෝඩ සෙල් කරන කත්තේ ෝඩස් ප්‍රමාණයක් වැඩිපුර තියෙන්නේ හරිම සරලයි වාහිතන්නක මේක බලකොටුවක් කියලා අර විදිහට මම කිව්වා වගේ මෙන්න මෙතන හිටපු සෙලස් ලාවිල මේ බලකොටුවට ගහල මේ බලකොටු හිට බයස්ලා විනාශ කරන්න මේ බලකොටුව මෙන්න මේ සෙලස් ලගේ යටතට ගන්න ඇද ගන්නවන මම නිකන් කතාවෙන් කියන සරලව ඔයදේ වෙන්නේ අරිද එතකොට මෙතනදි බලකොටු ගොලන් අතට ගත්තට පසේ ගොල්ලන්ගේ හමුදාවක් මෙතැට දාන ඒක දාලතම ස්තරහට යන්නේ එතකොට ආයි පස්සට ඇටැක් කරගෙනාවත් මේ ගොල්ලන් ඊළඟ නවාතැම් පොල නැත්තම් මේ ගොලන්ට සපෝට්ටක් ගන්න පුළන් ඒරිය ගත්තමයි මෙතන මොකද මේක ගොලන් බලකොටුවන් නිසා හරි එතකොට මාකට් එක මේ විදිහට ආයෝ සෝන් එකට આવොත් ආයි සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙලා මාකට් එක වැටෙන්න පුළුවන් හරිද ඉතින් ඔන්න ඔය ටිකම තමයි අනිත් පැත්තට තියෙන මාකට් එක අප් වුණොත් මෙතන බ්‍රේක් කරන් අප් වුණොත් එහෙම ඕකම තමයි ආයි වෙන්නේ මේ හරිද මෙන්න මේ විදිහට මාකට් එක ආයි ඩවුන් වෙලා මෙතනින් අප් වෙනවා එතකොට මේක අපි සපෝට් එකක් විදිහට ලකුණු කරගන්නවා එතකොට මේ දෙකම සපෝට් එකක් හරි ඔන්න ඔය කාරණාව මතක තියාගන්න මං කිව්වනේ සපෝට් එකක් රෙසිස්ටන් එකක් වෙන්නත් පුළ රෙසිස්ටන් එකක් සපෝට් එකක් වෙන්නත් පුළුවන් හරිද මන් දැන් ඔගොලන්ට ඒකත් පැහැදිලි කර අපි දැන් ලයි මාකට් එකට ගිහිල්ල බලමු කොහොමද ඇනලයිස් කරන්න කොහොමද චාට් එකේ අපි සපෝට් රෙසිස්ටන් අඳන්න කියලා මම දැන් ඉන්න ලින්ක් USD චාට් එකේ අපි මේකෙම ගමු මේකෙත් අපිට හොඳ සපෝට් එක පාවිච්චි කරන්න පුළුවන් ඒවගේ ඔයා මතක තියාගන්න දැන් මෙතනද මම සපෝට් එක අඳිනවන් මම සපෝට් එක අඳින විදිහටම ඔයා දිගටම ඒ විදිහටම අඳින්න ඕන කියල එකක් නැහැ හරිද සමහර කටේ සපෝට් අනි දැම් මනස් ඇත්තරම සපෝට් අනින්නේ කැනස් චාට් එක යස් කරලා සමහර වෙලාවල් වලට මෙන්න මේ ලයින් චාට් එකට එනවා හැබැයි සමහර කට්ටන්න මෙන්න මේ ලයින් චාට් එක යස් කරලා සපෝට් රෙසිස්ටන් අදින ඒක ප්‍රශ්නයන්න හරි ඒක ප්‍රශ්නයක් දැම් මට කැන්ස්ටික් වල කියල දුන්න කියලා ඔයාට මේ ලයින් චාට් එක යස් කල සපෝට් අන්න බැරිවෙන හේතු මුකුත්න ඒක සරලව ඒ විදිහටම තියෙන්නේ හරි එතකොට ඇයි මේ එක එක්කෙනට මේ වන්න මෙහෙම තමයි මාකට් එක අපි චාට් ඇනලයිස් කරදි අපිට අපේම ක්‍රමයක් හැදෙනවා හරිද ඒ අන්න ඒ ක්‍රමේ එන්න ඕන අපිට සාර්ථක ට්‍රේඩ කෙනෙක් වෙන්න අපි අපිටම කියල ක්‍රමයක් හදාගන්න ඕන සමහර විට දැ මේ වීඩියෝ බල සිය බැලොත් මේක 50 විතර ම සපෝට් අමින විදිහටම 50කරි 60කරි 70කරි ඒ විදිහටම අඳන්නත් පුළුව ඒකත් එක්ක පොඩි වෙනස්කම් කරලා තව ඉගෙන ගත්ත දේවල් එක පොඩි එයාටම ක්‍රමයක් හදාගන්න පුළුව අන්න ඒ ක්‍රමේ එනකම් අපි මාකට් එක පැත්තිස් කරන්න හොඳට පුරුදු වෙන්න හරි එහින්දවා කලබල වෙන්න එපා දැම් ම සපෝට් රෙසිස්ටන් අදින විදිිය ඒවා තව වීඩියෝ එකක් කෙනෙකින් බැලොත් එයාගේ වෙනස් වෙන්න පුළ කිසිම දෙකට කලබල වෙන්න එපා ඔයාට පුළුවන්වාට වැඩිපුර තේරණයක් කෙනගේ ෆලෝ කරන්න එහෙම නැත්තම් මේ දෙන්නම මමයි තව කෙනෙකු ඉන්න දෙන්නම කියන කාරණාටික තියෙන ඒ කාරණාටික ඔලුවට අරගෙන ඔයා බලන්න මට මොකක්ද වැඩිපුර සෙට් වෙන්න කියලා වාට පුළන් ටික දවසක් ට්‍රයි කරන්න ඒක ප්‍රශ්නයක් නෑ මොකද සාමාන්‍ය සපෝට් රෙසිස්ටන්ය ගතොත් එකම වගේ තමයි යන්න අර චුට්ටක් අඳින කරන විදිිය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් හරි මන් නැවතත් ඔන්න කැන්ස්ටික්වල්ට යනවා මේ දේවල් ලොකුවට සර මේ ඔලුවට අර අමාරු දේවල් විදිර ගන්නපා හරි සරල දේවල් ටිකක් තියෙන්නේ හරිද ඔන්න දැන් වාට බලාගන්න පුළ මේ අපි මොන චාට්කෙද ලින්ක් USD චාට්ක මේ තියෙන ලින්ක් USD ෆුල් චාට් එක 2017 ලිස්ටිච්ච ගම බින්දුවේශම එකයි ගානිදම් මේ තියෙන 53ද 59ද ඔන්න ඕවයි ගානකට අප්පුුණ ඒගාන්ට අප් වෙලා තියෙනවා ඔන්න ඒ චාට්ක තමයි තියෙන ඉටවස දැන් තියෙන ඩොලර් 8යි ගානක හරිද එතකොට දැන් ලයි මාකට් එක තියෙන මොන ලෙවල් එකේද ලයි මාකට් එක තියෙන මෙන්න මේ ලෙවල් එක මේ ලෙවල් එකේ තියෙනවනං ඔයා මෙන්න මේ යට තියෙනේවා අඳලා තියෙන්නෝ ඇඳ නිතරම ඔයා චාට්ක ඕඩ එකක් දාද්දි ඔයා හිතන්නකො වාට දැන්වා අද මොක් හරි ඕඩ එකක් තියෙනවාදි කළ බලන්න චාට්ක ඇනලයිස් කරන්නවා ඒ ඇනලයිස් කරන්න එදවා මේ හැම පාරම මේ පල්ලිහා තියෙනවා ඇනලයිස් කරන්න ඕනෙද නෑ ඒ වගේම මෙන්න මේ මීටත් වඩා උඩ තියෙන ලෙවල් ඇනලයිස් කරන්න ඕනෙද එහෙම නෑ හේතුව මොකද ඒවා ඇනලයිස්කර මංගේන ඒ ඇනලයිස් කරන එක වැඩක් නෑ කියන එක නෙමේ වැදගත්කමක් තියෙන අපි ඉන්වස් කරද්දී ඒදේවල් කරදි අපිට ගොඩක් වැදගත්වෙනවා ඒවගේම එක පාරක් විතර අපි ඇනලයිස් කරන එක අපිට හොඳ ඒක දැනුමටත් හොඳ එක්ස්පිරියන්ස හදාගන්න හොඳයි හැබැයි නිතර මේක කරන්න ඕන්න අපි එක පාරක් ඒක ඇනලයිස් කරලා අපිට වෙනම ෆෝල්ඩ එක හදල ඒටික දාලා තියත හැකි දැන් වාහිතන්න ලයිව් මාකට් එක මෙතනන මේ ලෙවල් එකකට එන්න කොච්චරක් මාකට් එක ඩවුන් වෙන්න ඕන ඒ ඩවුන් වෙදි කොච්චරක් සපෝට් රෙසිස් සපෝට් කොච්චරක් බ්‍රේක් කරගෙන එන්න ඕන
ඒ සපෝට් තව 3-4ක් තියෙදි මේ තව පල්ලෙහා තියෙනවා අපි හොය ඉන්න ඕනේ නැහැ. ඒ හින්දා ඔයා ඇනලයිස් කරද්දී ඔයාට මේ අවශ්‍ය රේන්ජ් එක තියෙනවානේ ඒ සීමාව විතරක් තෝරගෙන ඇනලයිස් කරන්න. ඒ වගේම ඇනලයිස් කරද්දී දකින්න හැම තැනින්ම ඉරි කෑලි ගොඩ මෙහෙම ගහලා ඒක කරන්න යන්න එපා. එහෙම වුණොත් මේක ගන්න මේක හරි පිළිවලක් නැති තැනක් වෙනවා. ගැන අපිට කෝඩ් එකක් ගන්න හරි පිළිවලට චාට් පේන්න තියෙන්න ඕනේ. හරිද? මටනම් එහෙමයි නැත්තම් හරි විසරා දෙයක් ඔලුවට නම් හිතන ඔයගොල්ලන්ටත් එහෙම වෙන්න ඇති කියලා. ඔන්න ඒ නිසා මම දැනට මෙන්න මේ ෆෝන් එක සිලෙක්ට් කරනවා. මම දැන් ඉන්නේ මොන ටයිම් ෆ්‍රේම් එකේද ඔයගොල්ලන් දන්න. මොන ටයිම් ෆ්‍රේම් එකේද දැන් ඉන්නේ? මේක කැන්ඩල් එකකින් නිරූපණය වෙන්නේ මොන ටයිම් ෆ්‍රේම් එකද? මං කියන්නේ නැහැ. ඔයගොල්ලන් දන්න. දන්නේ නැත්තම් කරුණා කරලා ගිහිල්ලා මේ ප්ලේලිස්ට් එකේ කැන්ස්ටික් පාඩම් බලන්න. එහෙම නැතුව ආට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. හොඳේ. දැන් ඔන්න මෙතනට ආවට පස්සේ මම මේ ෆෝන් එක මේ ඒරියක සිලෙක්ට් කරගන්න චාර්ට් එක ඇනලයිස් කරන්න. මොකද මට දැන් කෝඩ් එකක් ගන්න නම් මට මේ ප්‍රමාණය ඇති. හැබැයි ඔයාට පුළුවන් මෙන්න මේ පල්ලෙහායවත් ඇනලයිස් කරන්න. හැබැයි ඒව ඇනලයිස් කරලා නිතර දවස ගානේ ඔයා ඕඩර්ස් ගන්න හැම වෙලේම ඇනලයිස් කර තියන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් මෙන්න මේ වගේ සෝන් ටිකක් ලකුණු කරගෙන ඉඳලා ඉවර වෙලා ඔයාට පුළුවන් ඒවා වෙනම ෆෝල්ඩර් මම මේ දැන්ට මේ නිකන් ඔහේ මේවා කරගෙන යන්නේ. හරි ඔන්න ඔහම මේවා කරලා ඔයාට පුළුවන් ඒ ටික සිලෙක්ට් කරලා ඉවරලා මේ පාර ඔක්කොම එක පාර මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මෙතන ෆෝල්ඩර් එකක් හදන්න. හරිද? මෙතන ෆෝල්ඩර් එකක් ඔයාට හදන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් හදලා ඔයාට පුළුවන් ඒ ටික වෙනම තියාගන්න. හරිද? මම දැන්ට මේක ඩිලීට් කරලා මම වෙන chart එකකට යන්නම්. ඔය ඇනලයිස් කරපු ටිකක් තියෙන හින්දා නෑ. මම මෙන්න මේ chart එකට ආවා. link USD Binance chart එකට ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් ඔයාට බලා ගන්න පුළුවන් full chart එක ඒ විදිහටම තියෙනවා. හරිද? ඉතින් ඔයාට අර විදිහට මුලින් ඇඳගෙන ඒවා වෙනම ෆෝල්ඩර් එකකට දාගන්න හැකියාවක් තියෙනවා. හරිද? ඔන්න මම දැනට මේ ලෙවල් ටික මෙන්න මේ ටික සූම් කරගෙන අරගන්නවා. හරිද? අරගෙන ඔයාට බලාගන්න පුළුවන්. ඔයාට බලාගන්න පුළුවන් දැන් මාකට් එක මෙන්න මේ හයි එකේ ඉඳන් දැන් මෙතන ඉඳන් ගත්තොත් මෙහෙම අප් වෙලා තියෙනවා. මම මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් දැනට ගන්න. මෙතන ඉඳන් ගත්තොත් මෙහෙම ඩවුන් වෙලා ආයි අප් වෙලා මෙහෙම ඩවුන් වෙලා ආයි මෙතනට අප් වෙලා ආයි ඩවුන් වෙලා ආයි අප් වෙලා ආයි මෙතනට ඩවුන් වෙලා ආයි අප් වෙලා ආයි ඩවුන් වෙලා ආයි අප් වෙලා නිකන් එකම රේන්ජ් එකක ගිහින් තියෙනවා. ඒ රේන්ජ් එකේදී අපිට බලා ගන්න පුළුවන් නේද මෙන්න මෙතන මෙතන නම් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒක පොඩ්ඩකට අතහැරලා ගියොත් මෙන්න මෙතන. දැන් කීප වතාවක්ම මේ සෝන් එකේ මාකට් එක මේ අවස්ථාවට ඇවිල්ලා මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. මාකට් එක අප් වෙලා තියෙනවා. අපිට ඒකෙන් මොකද්ද කියන්නේ? මෙතනදී මාකට් එකට බයර්ස්ලා ඇවිල්ලා තියෙනවා. මේ ලෙවල් එකේ මාකට් එකට බයර්ස්ලා ඇවිල්ලා තියෙනවා. එතනදී හොඳ බයින් පවර් එකක් ඇවිල්ලා තියෙනවා කියලා මේ සෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ? ඒක මේ විදිහටම දික් කරනවා ලයිව් මාකට් එකට වෙනකම්. මම දැන් ඉන්නේ වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ. හරිද? එතකොට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් සමහර කට්ටිය ඉන්නවා මෙන්න මේ වගේ පල්ලෙහාටත් අදින කට්ටිය. හරිද? මේ වගේ පල්ලෙහාටම ගන්න කට්ටියක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. මෙතන ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ මේ සෝන් එක ටිකක් තියෙනවා. එතකොට සාමාන්‍යවා මෙහෙන් ලෝන් එකක් දැම්මොත් ස්ටොප් ලොස් වැඩිපුර පල්ලෙහාන් තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ සෝන් එක බ්‍රේක් වෙනකම් බලන් ඉන්නවා ටිකක් වැඩිපුර පල්ලෙහාට එනකම් ඉන්න වෙනවා. ඒක එක එක්කෙනාට මේක ගැලපෙන්න මං කියවනේ පුරුදු වෙද්දි එක එක්කෙනාට ගැලපෙන විදිහ එනවා කියලා අන්න ඒකත් එක්ක මෙතනදී තීරණය වෙනවා. හැබැයි අපිට මේක මෙතනට ඇත්තටම ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. මම දැනට ඒක ඇත්තටම මෙතනට ගන්න පුළුවන් හිස්ටරි එක අනුව මම දැන්ට එතනට එන්නේ ඔයගලන්ට පිළිවෙලට කතා කරන්න ඕන හින්දා ඔයාට දැන් බලාගත හැකි මෙන්න මේ විදිහට අපි ඇන්දට පස්සේ දැන් මම කිව්වේ මෙන්න මේ සෝන් එක විතරයි අපි දැන්ට බලන්න කියලා. හැබැයි මෙන්න මෙතනදී අපිට පේනවනේ මෙන්න මෙතන මං දැන්ට මේක ගන්නම් හොරිසොන්ටල් ලයින් එක ගන්න අරගෙන මෙතන මේ විදිහට ලකුණු කරන්න. ඒකේ කලර් එක අපි රතු වගේ දාන්න. කවන්නේ කොළම දාමු. මේ විදිහට ග්‍රීන් කලර් එකෙන් දාන්න. මෙන්න මෙතන දැම්මට පස්සේ අපිට දෙපැත්තටම ගානට ඉරි ටික ඇඳෙනවා. එතකොට දැන් මේ පල්ලෙහාට තියෙන හින්දා අපි ටුට්ටක් තව හිස්ටරි එක වැඩිපුර අරන් බලන්න ඕනේ මේ ලෙවල් එකෙන් මොකද මාකට් එකට වෙලා තියෙන්නේ කියලා. ඔයාට පේනවද මේ ලෙවල් එකෙන් මෙතනින් රිජෙක්ට් වෙලා මෙතන 3-4 පාරක් රිජෙක්ට් වෙලා මෙතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. ඒක බ්‍රේක් කළා මාකට් එක ලොකුවට අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ලෙවල් එක මේ හරියට ග්‍රීන් ඉර ඇඳලා තියෙන මේ අවට සෝන් එකේ ටිකක් හොඳ ඒරිය එක මං කියවනේ රෙසිස්ටන්ට් එකක් වෙලා තිබ්බ එකක් බ්‍රේක් වුණාට පස්සේ මේක සපෝට් එකක් වෙනවා. මොකද ලයිව් මාකට් එකට වඩා තව පහළින් තියෙන්නේ. එතකොට මේ ඒරියා එක සපෝට් එකක් විදිහට එනවා. එතකොට ඔන්න අපිට පුළුවන් මේ අවස්ථාවත් එතනින්මනේ රිජෙක්ට් වෙලා තියෙන්නේ ඔන්න ඔය සපෝට් එකක් විදිහට ඇවිල්ලා.
මාකට් එක අප් වෙලා තියෙනවා. මෙතනදී රෙසිස්ටන්ට් එකක් තිබ්බ එක මේක සපෝට් එකක් වෙලා තියෙනවා. නේද? එතකොට ඔන්න අපිට පුළුවන් මෙන්න මේක මේ වගේ සෝන් එකක් වෙනකන් ලොකු ඒරියා එකක් බවට පත් කරගන්න. හරිද? එහෙම නැතුව ඔයා හිතන්න මෙතන මුකුත්ම තිබ්බේ නැහැ කියලා. මෙතනත් නිකන් මුකුත්ම නැතුව තිබ්බ කියලා. එහෙමනම් ඔයාට පුළුවන් මේක පල්ලෙහාට ගන්න නැතුව මෙන්න මේ වගේ රේන්ජ් එකක තියන්න. දැන් අරම තියෙන හින්දා මම මේ සෝන් එකට ඇඩ් කරගන්නවා. හරි? ඊට පස්සේ ඔයාට ඕන නම් මේක තියාගත්ත හැකි නැත්නම් ඒකත් අයින් කරගන්න පුළුවන්. හරිද? ඔන්න පළවෙනි සපෝට් එක ඇඳගත්තා. ඒ වගේම අපිට තව පැහැදිලිව මෙතනදී පේන දෙයක් තමයි මෙතනින් රිජෙක්ට් වෙලා මෙතනින් රිජෙක්ට් වෙලා මෙතන රිජෙක්ට් මේ විදිහට රිජෙක්ට් වෙලා තියෙනවා. හරිද? එතකොට අපි නිකමට එතන සෝන් එකක් ඇඳලා බලමුකෝ. මම මේ ඔයගලන්ට දැන් මේ වැඩි පහසුව හින්දා තමයි මේ පල්ලෙහා ටිකක් අරගන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් මෙන්න මේ සෝන් එක අපි බලනවා. මම අර ඔයගලන්ට තියරිය වගේ ටිකක් වැඩි විස්තර තේරෙන්න ඕන නිසා තමයි ඒක කියන්නේ. මම ඔන්න මේකත් රෙසිස්ටන්ට් කරගන්නවා. يعني රතු කරගන්නවා. දැන් මේවා එඩිට් කරන්නේ කොහොමද? ඒවා මම කතා කරලා තියෙන්නේ. හරි? ඔයාලට කලර්ස් මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ වගේම ඔයාලට දැන් මේක උඩ ක්ලික් කරලා ඒක සේව් කරගන්න ඕන නම් සෙටින් ක්ලික් කරත හැකි. නැත්නම් මෙතන උඩ ක්ලික් කරලා සේව් ඩ්‍රොවින් ටෙම්ප්ලේට්ස් කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරලා සේව් කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ සෝන් එක සිලෙක්ට් කරනවා. හරිද? මේ සෝන් එක සිලෙක්ට් කරාට පස්සේ දැන් මෙන්න මේක අපි මෙහෙම ඉස්සරහට ඇදගමු. ඉස්සරහට ඇදගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සෝන් එකේ වගේම මෙතනින් සපෝට් මෙතනින් සපෝට් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මදුරුවෙකුත් වද වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ සෝන් එකනුත් යම්කිසි සපෝට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. අපි චුට්ටක් මෙන්න මෙහෙට දික් කරගමු. මේක දික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනිනුත් සපෝට් එකක් ඇවිල්ලා වීග් එක පහළට තියෙන හින්දා අපිට ඔන්න මේකේ රේන්ජ් එකක් ටිකක් වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ රේන්ජ් එකකට වැඩි කරගත්ත හැකි. රේන්ජ් එක වැඩි කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක සපෝට් එකක් විදිහට වැඩ කරලා පොඩ්ඩක් ආයි අප් වෙලා තියෙනවා. අප් වෙලා ඔන්න ඒක බ්‍රේක් වෙලා තියෙනවා. බ්‍රේක් වෙලා ආයි උඩට අප් වෙලා දැන් මේක මොකද්ද රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරලා පොඩි රිජෙක්ට් එකක් මෙතනදී එනවා අපිට බලා ගන්න පුළුවන්. හරිද? අන්න ඔය විදිහට අපිට පොඩ්ඩක් සෝන් එක එඩ්ජස්ට් කරගන්න පුළුවන්. ටුට්ටක් ඒක මාකට් එකේ බලලා කොහොමද මොන වගේද තියෙන්නේ කියලා බලලා අපිට ඒක තීරණය කරත හැකියි. මතක තියාගන්න අපි මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරලා නිකන් මේ ඩේලි ඕඩර්ස් දාන්න ඒ වගේ දේවල් කරන්නේ. අපි මේ වීක්ලි ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරන්නේ මාකට් එකේ මේ කාලෙදී මොන වගේ වෙයිද? අපි ඕවරෝල් අයිඩියා එකක් තියෙන්න ඕනේ මාකට් එක මොන වගේද තියෙන්නේ මොන වගේ පැත්තකටද යන්නේ මොන වගේ ඒරියා එකකටද ළඟ තියෙන්නේ. හරිද? එතකොට අපි ෂෝට් ගැන හිතන්න අඩු ටයිම් ෆ්‍රේම් එකේ ඕඩර් එකක් ගත්තත් ලෝ ටයිම් ෆ්‍රේම් එකේ රෙසිස්ටන්ට් එකක් ගාව නම් තියෙන අපි පොඩ්ඩක් මේ ලෝනෙම හයි ටයිම් ෆ්‍රේම් එකක රෙසිස්ටන්ට් එක ගාව නම් ඉන්නේ අපි එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ ඒක අපි ඕඩර් එකක් ගන්නවද ලෝන් එකක් කරනවද නැද්ද කියලා. හරිද? ඔන්න මම දැන් ඕක ලකුණු කරගත්තා. ඊට පස්සේ තව එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම මේක ඩිලීට් කරන මෙන්න මෙතන තියෙනවා පොඩ්ඩක් අප් වෙලා ආයි මෙතන සෝන් එක තියෙනවා ආයි මේ හරියට ඒක ගැලපෙන්න තියෙනවා. හරි? එතකොට මම එන්න ඒකත් ඒ විදිහට ලකුණු කරගන්නවා. මෙන්න මේ සෝන් එක මේ විදිහට ලකුණු කරගන්නවා. මම මෙතනින් උඩ තව දේවල් බලන්න යන්නේ නැහැ. ඔයාලට බලාගත හැකි මෙන්න මේ සෝන් එක මෙන්න මේ ඊට කීප වතාවක් මේවා තියෙනවා. මට දැන් ඒවා ලකුණු කරා මම දැන් ඒවා ලකුණු කරන්න යන්නේ. හේතුව මොකද්ද? ලයිව් මාකට් එක මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ. මේ සෝන් මේ ඒ වගේ සෝන් එකකට එන්න මාකට් එක 100ට කීයක් අප් වෙන්න ඕනද? 100ට වාට බලාගන්න පුළුවන් 100ට 200 300 විතර හොඳ ප්‍රමාණයක් අප් වෙන්න ඕනේ මාකට් එක. ඉතින් එච්චර එන්න කාලයක් යද්දි මම දැන් මේවා ගොඩ ගහගෙන තියාගෙන මේවා පුරවගෙන ඉන්න එක වැඩක් නැහැනේ. ඊට අමතරව තව මේ පල්ලෙහා තව අපිට මේ සෝන් අඳින්න පුළුවන්. හරිද? මේ වගේ නිකන් මේ සෝන් ඇඳ මේවා කරත හැකි. හැබැයි දකින්න හැම තැනම අඳින්න යන්න එපා. හරි කරදරයි. හරිම මේවයි. මම සාමාන්‍ය වීක්ලි වල ප්‍රධානම සෝන් ටික විතරයි වීක්ලි වල ගන්න. නැත්නම් හරියට ඔයක ඔළුවට කරදරයක් ක්‍රියේට් කරන්න ගියාම ඊට පස්සේ මම මොකද කරන්නේ මෙන්න මේ සෝන් ටික මේ විදිහට සිලෙක්ට් කරනවා. මේ ඔක්කොම සිලෙක්ට් කරලා මෙතන ෆෝල්ඩර් එකට ඇවිල්ලා අලුතෙන් ක්‍රියේට් කරලා මේක රීනේම් කරනවා වීක්ලි කියලා. දැන් මම W කියලා දානවා. දාලා මම ඒක ඕෆ් කරගන්නවා. එතකොට දැන් මට අයිඩියා එකක් තියෙනවා මාකට් එකේ වීක්ලි සපෝට් රෙසිස්ටන්ට් කොහොමද තියෙන්නේ. ඒ වගේම දැන් අපිට අයිඩියා එකක් බලා ගන්න පුළුවන් ලයිව් මාකට් එක වීක්ලි රෙසිස්ටන්ට් එකකින් රිජෙක්ට් වෙන ගමන් තියෙන්නේ කියලා. හරිද? ඔන්න මම දැන් ඒක ඕෆ් කරලා යනවා ඩේලි වලට වගේ. ඩේලි වලට චේන්ජ් වෙනවා. චේන්ජ් වෙලා මම මෙතනට එනවා. ඩේලි වලට ආවට පස්සේ ඩේලි වල දැන් අපි මේක තවත් zoom out කරලා ඩේලි වලට ඇවිල්ලා ආයි මේ වඳින්න ඕනේද නැහැ. මොකද වීක්ලි ඇඳලා තියෙන්නේ. ඒ වගේම අපි ඩේලි වලට ආවට පස්සේ අපිට පැහැදිලි පිච් එකක් තියෙන ඒරියා එක තමයි අපි ගන්න ඕනේ. ලයිව් මාකට් එකේ ඉඳන් පැහැදිලි පිච් එකක් තියෙන ඒරියා එකක් ගන්න. මේ හැම නිතරම පල්ලෙහාට ටක්සට ගිහිල්ලා
මේ ඔක්කොම ආයි ඇනලයිස් කර එන්න ඕනේ නෑ අපි ද වීක්ලි වලින් දන්නවනේ සාමාන්‍ය එතකොට ඩේලි වලින් අපිට මේ දැන්ට ලයිමාකට්ට කියන පේන රේන්ජ එකෙන් මොනවගේ සපෝට් රෙසිස්ටන් ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් එහෙම අරගෙන ඒ වැඩිපුර ගැන එතනද අපිට පේනවන ටික ඒටික අපිට කන්ෆර්ම් කරන්න ඕන්න හිස්ප්‍රේකට යන්න පුළුව අපි දැන් ටිකක් ඇඳල බලමු දැන් මේ ලයිමාකට්ට එක ඉඳන් ගත්තොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන්ම පේන සෝන් එකක් තියෙනවා හොඳ රෙසිස්ටන් සෝන් එකක් තියෙන මෙන්න මේ ලෙවල් වාට බලතැයි සපෝට්යක් ඉදිට වැඩ කල්ල තියෙන මෙන්න මෙතනම මේ සෝන් එක වාට ඕන්න මේක මේ වගේ ලෙවල්ලයක් දක්වා ගන්න පුලා නේ මෙන්න මේ වගේ ඔය කරදැකි ම හැබැයි සාමාන්‍ය මෙන්න මේ වගේ සෝන් එකට ගන්න මෙන්න මේ සෝන් එක මෙතනින් වාට බලදැකි සපෝට් කිහිපයක් කම්බෙලා මෙතනත් හම්බෙලා තියෙන මෙතනිනු සපෝට්ලා මේක අපි තාටයක් දික් කල්ල බලු මේ විදිර දික්කරත් වාට බලාගන්න පුල මේටික නැතිවුණට මෙතනිුත් ආයි සපෝට්යක් විදිට ඇවිල්ල තියෙනවා හරි එති හොම තියෙනවා දැ ඔන්න ඕක මම දැනට එක රෙසිස්ටන් සෝනයක් විදිර ඩේලි වලින් ඇඳගන්න දැන් මෙතනින් උඩ ම තවයෝ බලන්න යනවද නෑ මෙතනින් උඩ බලන්න යන්නේ නැහැ දැනට මොකද මට දැන්ට මේ මාකට් එක මේ සෝන් එකට එන්න ඕන ඒවගේ වාට මතකට වීකලි ලොකු රෙසිස්ටන් එකක් උඩ තමයි තිබෙන වීකලි මේ වගේ රෙසිස්ටන් එකක් තියෙනවා අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඒවගේම අපිට තව එකක් බලාගන්න පුළුවන් ඩේලිවල ආවට පස මංගොන්න දැ මේ සෝන්න එකට ඇවිල්ල මෙන්න මෙතන මේ හයියක උඩින් මේක අඳින මේක ඇන්දට පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ හයි එකයි මෙන්න මෙතන පොඩ්ඩම් මේක සමාන වෙන්නනවා ඊට පස්සේ මෙතන මේක තියෙනවා ඒ විදියට ඒක තියෙනවා හරිද එතකොට අපිට මෙන්න මෙහෙම එකක් අඳගන්න පුළුවන් දැන් මේ මෙතනදී අපිට මෙන්න මේ සෝන්න එක ඇඳගන්න පුළුවන් අට පේනද මෙතන සපෝට් එක මේ සෝන්නේ සපෝට්ටක් තින මේක වැඩ කල්ල තියෙනවා අන්න ඔය සෝන්න එක අඳිත හැකි හරි ඔය සෝන්න එක ඇඳල ඕක මෙහිට ඇඳගන්න පුළුවන් ඕක මෙහිට ඇදගන්න පුල අන්න ඕවගේ අපිට රෙසිස්ටන් සපෝට් රෙසිස්ටන් ගන්න පුළුව හරි ම මේ අඳින විදිහ පැහැදිලි කරන්නේ අපි හිස්ට්‍රිය එකත් එක් මේ ළඟ හිස්ත්‍ර එකත් බලන්න ඕන මෙන්න දැන් මෙතන සපෝට් සෝර්ණයක් මේවා වෙන දැන් මෙන්න මෙතන මේක තිබ්බ විතරයි මේක මෙතන තිබ්බ විතරයි කෙලිම ඩොග්ගාල ඇඳගන්න එපා හරි එහෙම ඇදගන්න යන්න එපා දැන් මෙතන සපෝට් මෙතන රෙසිස්ටන් ඇතින දැන් මේ ලෙවල් එක තියෙනවා හරි අන්නහම ඇදගන්න මේ දැනට මංවාට මේ ඇඳගන්න ටික විතරයි කියන්නේ ඊට පස්සේ අපිට ඕන නැති ලෙවල්ස් ටික අපිට අයින් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ තව අපියමු පල්ලෙහා ලෙවල් එකට පහල්ලෙහාට ආවට පස්සේ අපිට පේන ප්‍රධානම සපෝට් එක මොකක්ද මෙන්න මේ සෝන් එක නේද මෙතරින් ටච් වෙලා මෙතරින් ටච් වෙලා තියෙනවා ආයි මෙතන පොඩ්ඩක් තියෙනවා අපි දැනට ඕක ඇඳගෙන මෙන්න මෙහෙට කරමු එතකොට මෙන්න මෙහෙම මේ සෝන් එක මෙහෙට කරාට පස්සේ මෙතනිනුත් ආයි සපෝට් එකක් ඇවිල්ලා තියෙනවා අපි ඕක දැන්ට කොල කරගමු කොල කරලා මෙන්න මේක මේ විදිහට අදමු සාමාන්‍යයෙන් මෙන්න ඩේලි වල හිද ම දැනට මෙන්න මේ වගේ සෝර්න එකට අප් කරගන්නවා හරි ඩේලි නිසා මෙන්න මේ වගේ සෝර්න එකට අරගෙනනවා ඊට අමතර තමුණද ඩේලි පේන්න ඩේලි මටනන් තව මෙතන තව දෙකක් තුනක් පේන ඉතින් ඔක්කොම අපි බදාගන්න අවශ්‍යතාවකුත් නැහැ හරි ඔක්කොම බදාගන්න අවශ්‍යතාවකුත් නෑ අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ සෝර්න එකත් මෙන්න මේ සෝර්න එකත් අපිට ප්‍රශ්නයක් නැතුව මේවා කරගන්න පුළුවන් හරි මෙතන 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 මෙතනින් මේ වෙලා තියෙන අපිට එන්න මේ සෝන් එක ප්‍රශ්නය නැතු මේකත් කරගන්න පුළන් දැම් මේක වැඩ කරන්න තාම රෙසිස්ටන් එකක් විදිර තමයි මෙතනති මේක වැඩ කරන්න හරි අපිට ඔන්න ඕකත් ඇඳගන්න පුළන් දැන්ට ම ඩේලිවලින් ඔන්න ඔයිටික විතරයි ඇඳගන්න ඊට පස්සේ මම යනවා පෝ හව වලට ඔයාට ඔන්න මෙන්න මේටිකත් මෙම මේ ඉරත් අයින් කරන මේටිකත් සිලෙට් කරලා මෙතනින් වන්ඩේ කියලා දාගත් හැකි ම දැනට දාගන්න යන්න පෝහවලත් බලනවා ඔයාට ඒකත් කරගන්න පුළුවන් දැන් පෝහව වලට ආවොත් තව සූමව් කරන්න ඕනද නෑ ඔන්න දැන් මේටික තියෙනවානේ මේටික තියෙද්දි අපිට දැන් සාමාන්‍ය පෝහවවල පේන රේන්ජ එක ගන්න පෝහවල පැහැදිලිව පේන රේන්ජක මොකක්ද මෙන්න මේ රේන්ජක පේනවාද අපි මේ ඇන්දට මෙන්න මේ රේන්ජය තම පෝහවල අපිට පැහැදිලිව පේන්නේ නේද එතකොට අපි වලමුද පෝහවල සපෝට් රෙසිස්ටන් ටික කැඳලම ඉක්මන ටික කැඳගන්න එකක් බලාගන්න පුළුවන් මෙන්න මෙතන පාට බලාගන්න පුලන් මෙතනින් සපෝට්ටක් බලාගන්න පුළුව ඊට හමතරව තව මේ එහෙම ඇන්දොත් ගොඩක් කියෙන හු අපි මොන මම්මුලින් වාට පේන ටික අදින ටිකල්ලි කීලෙවස් ටිකක් මෙතනති අදින ඔන්න මේක ඇන්ද ඒ වගේම වාට බලාගන්න පුළන්න පෝහවලිනුත් අපිට මෙන්න මේ රේන්ජිකත් ගන්න පුළුවන්නේද ඒ රේන්ජත් ගන්න පුළුවන් හැබැයි මේ රේන්ජත් ගන්න පුළුවන් දැන්ට අපි මෙතන ඇඳගෙන තියෙනවන වන්ඩේ ඒහින්ද මම එක ඒ විදිහටම තියාගන්න මේ සෝර්න එකක් විදිර එතකොට වන්ඩේ මෙතන
වන්ඩේ පෝහවත් එක මෙතන මික් සෝර්න එකක් වගේ තමයි මෙන්න මේ ටික ගන්න හරි මේකම රෙක් කලයකට ප්‍රසිස්ටනයක් කරගන්න රෙක් කාලයකට චේන්ජ් කරන ඔන්න ඕක තියෙනවා හරි ඊට අමතර තව පොඩි සෝර්නයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සෝර්න්නේ මෙන්න මේ සෝර්න එක අපිට ගන්න පුළුවන් හරි මෙන්න මේ සෝර්න එක අපිට ගන්නත් පුළුවන් මෙතන රෙසිස්ටන් මෙතන රෙසිස්ටන් මෙතන රෙසිස්ටන් මෙතන රෙසිස්ටන් එකක් වෙලා තියෙනවා ඒ සෝර්න එක අපිට ලබා ගන්නත් පුළුවන් මම දන්න දැන් මේක කරපුුව වම්බේ අපිට ඕඩ එකක් ගන්න ඉඩක් නෑනෙ කොහෙන්ද අපි ඕඩස් ගන්න කොහොමද අපි ඕඩස් ගන්න මන් දන්න ඕක නවා කියලා හැබැයි මතක තියාගන්න මං ඕඩ එකක් ගන්න කොත් කොහොමද කියන එක මෙතනදි පැහැදිලි කරන්න නෑ මං කියවන තවදේවල්මට පැහැදිලි කරන්න තියෙනවා කියලා දැනට මේ සපෝට් රෙසිස්ටන් අඳන්න හරි දැනට සපෝට් රෙසිස්ටන් අඳන්නේ මෙතනති මතක තියාගන්න මේකයි මෙන්න මේකයි කියන්නේ වන්ඩේ වලට අයිති සපෝට් රෙසිස්ටන් දෙක අපිට දැන් ඕන්නම් දැන් මේක වන්ඩේන වාට පෝහවලටත් ඇවිල මේක තව ශාප් කරගන්න පුළුවන් පෝහවලිනුත් බලල වාට ඔන්න මේක මෙන්න මේ වගේ ලෙවල්ලයක් දක්වා අඩු කරගන්න පුළුවන් මම එහෙම කරගන්න අවස්ථාත් තින වන්ඩේවල බලලා පෝහවලට ඇවිල් එක සාමාන්‍ය ලෙවල් එක පොඩි කරගන්න පුළුවන්න එහෙම බලල පොඩි කරගන්න හරි ඒක ප්‍රශ්නයක් වෙන්න නෑ ඒක ඔයාට කැමති විදිහට ගැනවාට ගැලපෙන විදිහකට මේවා කරගන්න පුළුවන් හරි ඔන්න මම දැනට ඔය ටික විතරක් ඇඳගන්න හරි ම මේ ටික විතරක් ඇඳලා මුකුත් මෙතනින් ඇඳගත්තේ වගින් අයින් කරන්න නෑ දැම් මේ ටික අයින් කරන්න ඇත්තයයි මොකද ඩේලි වලින් පේච්ච සපෝට් වගේම පෝහවලින් පෙනිච්ච සපෝට් සිස්ටන්ටික මෙතන තියෙනවා හරි මෙතන සපෝට් රෙසිස්ටන්ටික තියෙන වාට ඔන්න මේක තව පොඩි කරගත්ත හැකි මම්ටිකක් මේක මේවා කරේ මෙන්න මේ සෝන එක කැනල් ටිකක් එක ළඟ චුට්ටක් දගලලා තියෙනවා නිසා හරි මෙතර කැනල් චුට්ට එක ළඟ දගලලා තියෙන නිසා තම පොඩ්ඩ මේ සෝන එකට ගත්ත නැතවාට මේ වගේ සෝන එකරුණත් තියාගත හැකි සාමාන්‍ය ප්‍රශ්නයක් නැහැ මං අන්නේ අරහින්ද දව චුට්ට මේ සෝන එකටම ඇද හතයි තුන වගේ වෙන නැත්තම් ප්‍රශ්නයන්න මේ වගේ සෝන එකට තිප හරි ඔන්න හොම තියුම් දැම් මෙන්න මේ ටික තියෙනවා දැම් අම්මුකුත් මෙතනදී වෙනස් කරන්න යන්නෙත් නැහැ මම ඔයාට කිව්වා මාකට් ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් එකට යටින්නම් තියෙන්නේ ඒක සපෝට් එක මෙතන තියෙන්නේ මොනෝඩක බයස් ලගේ ඕඩ මාකට් ප්‍රයිස් එකට උඩින්නම් තියෙන්නේ මොකක්ද ඒක රෙසිස්ටන් එක එතකොට එතන තියෙන මොනාගේ කාගේ ඕඩස්ද සෙලස් ලගේ ඕඩස් නේද මං එන්නේ විදිහට කිව්ව දැන් මෙතනදී මේක ලොකු සෝන එකක් විදිට මෙතන වැඩ කරනවා එතකොට ඒක අපි මේ රේන්ජක ඇතුළේ බයිසෙල් ෝඩ ගොඩක් තියෙනවා එතකොට ඒක ලොකුට ගන්න නැතු අපි අනිත්තිකෙන් බලමු මම යනවා බයිනෑස් එකට මන්දැන්ඉන්න බයිනස් චාට් එකමයි බයිනස් USD ලිින් චාට් එක ඉන්න මෙතන ඇවිල් අපි ලිින් චාට් එකටම ම බට ලින්ක එකට ඇවිල්ල ලින් USDT වලටම ලින් USDT වලට ඇවිල්ල ම දැන්න්න බයිනසක ලින් USDT චාට් එක ඇවිල් එතකොට මෙන්න මේ සයිඩ් එක මොනවද තියෙන්නේ මේ රතු පාටින් කොල පාටින් පෙන්න්නන්නේ මොනවද ඉලක්කං එක්ක දන්න නෑ කියන්නේ ලෙසන් ක්‍රියක බලනෑ ඒකෙදි ම සම්පූර්ණ පැහැදිලි කරේ ඕඩ බුක් එක තියෙන්නේ මෙතනති මං ඇවිල මෙතනවාට පේරන මේ 8.2 7 3 අර ලොකු ගැන දශම ඉලක්කන් තුනකට වගේ පෙන්න්න මං එක අඩු කරගන්න බින්දුවශම එකට එක එක දශම ඉලක්කමක් පේන ලෙවල් එකට අඩු කරගන්න අඩු කරගත්තර පස්සේ ඔයාට බලාගන්න පුළුවන් දැම් මෙතන 8.3 මේ 8.3 කියන්නේ මොකක්ද මෙතන 8.3 බලත හැකවට සෙල් ෝඩස් ප්‍රමාණයක් වැඩිය වගේ 8.2 මෙන්න මේ රේන්ජක බයින් ෝඩස් ටිකක් වැඩි ඊට අමතර 8.6 නොත් 8.6 නොත් තව සෙල් ෝඩස් ටික ඇඩි අපි මුලිම බලම 8.6 8.6ෙන් සෙල් ෝඩස් ටිකක් වැඩි හරිද මෙතනද මේ 8.6 කියන්නේ ඩොලස් 8.6 8.7 අතර තමයි මෙතකොට මේ 8.5 ගෙන 8.5 8.6 අතර එතකොට මෙතන 8.6 8.7 අතර සෙල් ෝඩස් 30ක් තියෙනවාට බලාගතක මෙතන තියෙන වගේ වැඩිපුරම එතන තියෙනවා අපි චාට් එකටයන් 8.6 8.6ට ආවට පස්සේ මේ තියෙන කියද මේ 8.6 8.6න් ඉස්තරහට ආවුත් මේ මොන සෝන්න ගත්ත මේ අපි යන්නපු සෝන්න එක මොන සෝන්න ඇද රෙසිස්ටන් සෝන්න එක මේ සෝන්නේ මොකද රෙසිස්ටන් සෝනය 8.6 8.6 8.7 ඔන්න සෝන් ඒරියගේ තියෙනවා හරි එතකොට මෙතන මේ වැඩිපුර ෝඩස් තියෙන මොකක්ද සෙලස් ලගේ ෝඩස් ප්‍රමාණයක් තියෙනවා අපි පාලහට මෙද මෙතන වට බලාගත හැකි 8.3 තිබෙන 8.4 වෙලා තියෙන මොකද මේ සාමාන්‍ය ළඟ ප්‍රයිස්වල ඉක්මනින් ෝඩස් ටිකක් වැටෙනවා ඒක සාමාන්‍ය වෙන දෙයක් නමුත් වාට
8.4 3 8.2 ඒ සෝන් එක ගත්තොත් මේ මෙන්න මේ සෝන් එක මේ අර අපික වැඩිපුර ඕඩස් ටිකක් තියෙන සෝනයක් කියලා දැන් මෙතනදි මේ 8.2 8.2 කියන 8.2 ඉඳන් 8.3 වෙනකම් මෙතනදී ඕඩස් ටිකක් වැඩිපුර තියෙනවා 8.2 ඉඳන් මෙන්න මේ සෝන් එකේ බයින් ටිකක් තියෙනවා ඒ වගේම සෙලින් ඕඩස් ටිකකුත් වැඩිපුර තියෙනවා හරි ඔයාට බලා ගන්න පුළුවන් මම ඒකයි කිව්වේ ඒක දැන්ට චුට්ටක් අතාරිමු කියලා දැන් අපි පල්ලෙහා ලෙවල් ටිකට එමු ඊට පස්සේ පහළට ආවොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් 7.8න් තමයි ආයි වැඩිපුර බයින් ඕඩර්ස් ටිකක් තියෙන 7.8 ඔයාට පේනවද මේ 7.8 මෙතන ඉස්සරහට ගෙනවා මේ 7.8 රේන්ජ් එකෙන් තමයි මෙන්න මේ සපෝට් එකක් තියෙන්නේ ඊට පස්සේ ආයි මේ කීයක් තියෙන්නේ මේ තියෙන අපි ගිහින් බලමු ඊළඟට තියෙන වැඩිපුර ඊළඟට තියෙනවා 7.5 මේ 7.5 කෙලින් තමයි මේ සපෝට් සෝන් එකේ දිනවට පේනවා 7.5 ඊට පස්සේ වාට පේනවද මෙන්න මේ ටික දැන් මෙන්න මේ සෝන් එක වාට මතක ඇති ඩේලි වලින් බලද්දි මෙන්න මේ විදිහට උඩකට තිබ්බේ අපි අඩු කරගත්තේ නේද අපි අඩු කරගත්තේ දැන් මම මේවා කළා දැන් මෙතන වාට බලාගත්තේ මේ සෝන් එක අපි මෙතනට ඇවිල්ලා බලමු වාට පේනවද කෙලින්ම 7.2යි 7.0යි يعني 7යි 7.2යි අතර ඕඩර්ස් ප්‍රමාණයක් වැඩි වාට පේනවා මේ අතරින් පතර මේ වගේ අඩුයි හැබැයි මෙතනදී මේ තුනම එක ළඟ ඕඩර්ස් ප්‍රමාණය වැඩි වාට පේනවද මෙතනට આવොත් මේ කීයේ ඉඳන්ද තියෙන්නේ 7.0 ගාන ඉඳන් 7.3 ඒ වගේ රේන්ජ් එකට එනවා අපි දැන් කලින්ම වන් ඩේ දාලා යන්නේ කොහොමද අපි ආයි වන් ඩේ යමුකෝ වන් ඩේ අරගෙන මේ සෝන් එක මෙහෙම යන්දු මේ 7 ඉඳන් හරියට මේ සෝන් එක මේ සෝන් එක තියෙන්නේ මම වාට කලින් කිව්වා නේද එතකොට සපෝට් එක කවුද වැඩි බයින් ඕඩර්ස් වාට පේනවනේ මේ බයින් ඕඩර්ස් වැඩි එතකොට මේ තියෙන මේ 8.6 මේ 8.6 කියන්නේ මේ රේන්ජ් එක. එතකොට මොන ඕඩර්ස්ද වැඩි මේ රතු පාටින් පෙන්නන්නේ සෙල් ඕඩර්ස් නේ. සෙලින් ඕඩර්ස් වැඩි. හරිද? ඉතින් මං හිතනවා දැන් ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. අර බිගිනර් කෙනෙක්ට ඒක හොඳටම තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරිද? ඉතින් අන්න ඔය විදිහට ඔයා මාකට් එකේ සපෝට් රෙසිස්ටන්ට් අඳින්න ඕනේ. හරිද? අඳින්න ඕනේ. ඒ වගේම ඇඳලා ඔයාට පුළුවන් මේ වන් ඩේ වල ඒවා ඕන වන් ඩේ එක වෙනම සිලෙක්ට් කරලා ඔයාට ඒ ටික මේව කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව මේ තියෙන වන් ඩේ වල ඒවානේ ඒවා සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මේවා කරන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාට ඒක වෙන ෆෝල්ඩර් එකක් හදලා ඒකට ඕන මෙහෙම වන් ඩේ කියලා දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒක ඕෆ් කරාට පස්සේ ඒ ටික ඕෆ් වෙනවා. මෙතරක් තියෙන වන් ඩේ එකක් ඒකත් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඕන්න මෙහෙම එකක් දැම්මම ඊට පස්සේ 4 hour ටික විතරයි තියෙන්නේ ඔයාට ඉතිරි වෙලා. වාට ඉටස් 4 hours ටිකෙන් ගැලපෙන ටිකක් බලලා වාට ඒක ඕන්නම් මේව කරගන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒ ටික ඔයා කරන්න. මේ සතියේ ඔයා මෙන්න මේ හෝම්වර්ක් එක කරන්න හරියට සපෝට් රෙසිස්ටන්ට් ඇඳ ගන්න. දැන් 4 hour වල අපිට මේක චුට්ටක් තව ෂාප් කරලා මෙන්න මේ විදිහට පොඩියට අපිට ඇඳ ගන්න පුළුවන් සපෝට් සෝන් එක. වන් ඩේ වලින් ටිකක් වැඩිපුර අපිට ලොකුවට පෙන්නනවා. අපිට 4 hour වලට ඇවිල්ලා ඒක තව ටිකක් අපිට පොඩි කරගන්න පුළුවන් කලින් මම පෙන්නුවා වගේම. හරිද? එතකොට මම දැනට වාට මෙතනින් ඕඩර්ස් ගන්න කොහොමද ඒ දේවල් ලොක්කුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නවා මම ඒ දේවල් කිව්වොත් ඔයා ඕඩර්ස් ගන්න යනවා කියලා. ඔයාට පුළුවන් මේ විදිහට සපෝට් රෙසිස්ටන්ට් අඳින්න. ඇඳලා දැන් ඔයා මාකට් එකේ දැන් මෙන්න මේ විදිහට දැන් ඇඳ කියන්නකො. දැන් මේ ඔයා ඇඳලා තියෙන්නේ. ඔයාට පුළුවන් දැන් මාකට් එක මෙහෙම ඩවුන් වෙද්දි මේ රේන්ජ් එකට ආවොත් ඔයාට ඕඩර් එකක් ගන්න පුළුවන් හැබැයි ඩිමෝ එකේ. ඩිමෝ ට්‍රේඩින් වලින් ඇත්ත සල්ලි වලින් නෙමෙයි ඇත්ත සල්ලි වලින් නෙමෙයි ඩිමෝ වලින්. ඔයාට මෙතනින් ගන්න පුළුවන්. මේක හිතන්න මෙහෙම ඩවුන් වුණා කියලා. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඩේට් එකත් එක්ක කොහේ හරි ලියලා තියාගන්න. නැත්නම් නෝට් එකක් දාගන්න නෝට්බුක් එකේ හරි මේ නෝට් පෑඩ් එකේ හරි ඒවයි නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඔයා ඕඩර් එකක් ගත්තා කියන්නකො. ඒකත් ලොස් වුණොත් ඔයා ඒකත් නෝට් එකක් දාගන්න දිනෙත් එක මේකත් ලොස් වුණා. ඊට පස්සේ මම ඊළඟ දවස්වල ඊළඟ ලෙසන් 3-4න් කියලා දෙන දේවල් ටිකක් කියනවා නේද? ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට තියෙන්නේ කවද්ද ඔයාට ලොස් වුණේ කියලා බලලා මෙතෙන්ට ඇවිල්ලා චෙක් කරන්න 4 hour වලින් ඇයි මට ලොස්ටලා තියෙන අර ඉගෙනගත්ත දේවල් වලින් බලන්න මේක හින්ද තමයි ලොස්ටලා තියෙන කියලා වාට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරිද? මේක හින්ද තමයි ලොස්ටලා තියෙන කියලා වාට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඔළුවට මේක යන ප්‍රතිශතය වැඩි. හරි? ඒ හින්දායි මම කියන්නේ ඔයාට පුළුවන් නම් මේ දේ කරන්න. ඒක ගොඩක් හොඳයි. ඒක කීප දෙනයි කරන්නේ මම දන්නවා. හැබැයි try කරන්න පුළුවන් තරම් හැමෝම ඒ දේ කරන්න. ඒ දේ කරන්න හැමෝම try කරන්න. ඒ වගේම මම කලින් ලෙසන් එකේදී ඔයගොල්ලන්ට කිව්වා මොකද්ද? මාකට් එකක මෙන්න මේ වගේ ලෙවල් තියෙනවනේ. මාකට් එකක අප් පිච්ච කෙරවලයි ඊට පස්සේ ඩවුන් එකේ කෙරවලයි අප් පිච්ච කෙරවලයි ඒ විදිහට
ලකුණු කරන්න කියලා මංගිවන අන්න ඒටික ගොල ලකුණු කරන්න කියලා කිව්වා මං ඒයි ලකුණු කරන්න මං ඇත්තර මේ ලකුණු කරන්න ගොලන් නිකන් අර ඇහැට හුරුවෙන කැනල්ස් මොන වගේ හැදිල තියෙන කියලා නැතන් ඇත්තට වෙන දෙයක් නෑ ඇත්තරම වෙන දෙයක් නෑ ඒක හුරුවෙන්න්න තමයි මම ඒක කරන්න කිව ඉතින් වා බලන්න මෙතනත් සපෝට් රෙසිස්ටන් ඇන්දට පස්සේ හරි සපෝට් රෙසිස්ටන් ඇන්දට පස්ස වාටත් බලාගන්න පුළුව මේ හැදිල තියෙන කැනල් මොනවාද මේ කැනල් එක මොකක්ද කලින් පාඩ මේ පැහැදිලි කර කිව්ව පවෆුල්ම රිවර්සල් පැටන් එකක් කියලා මොකක්ද හැම පැටන් එක නේද ඒක හැම එක එතකොට මේකත් හැම එක එතකොට මේකත් හැම එක පවෆුල් මේ පවෆුල් රිවර්ස් කැනල් එක ඊට පස්සේ මේ වයි ගත්තොත් මෙන්න මෙහෙත් තියෙනවා වාට බලාගන්න පුළ මේ මෙතන සිජෙක්ටෙක් එක මේ වාට බලාගන්න පුළ පවෆුල් මේ හැම කැනල් එක හරි පවෆුල් හැම කැනල්ලයක් විදිට වාට බලාගන්න පුළුව අන්න ඒ විදිහට දැන් වාට පේනවා සපෝට් සිිස්ටන් ඇන්දට පස්සේ මාකට් එක මොන විදිහටද වැඩ කල්ලා තියෙන්නේ මාකට් එක හැරිලා තියෙන්නේ මොන වගේ කැමිස් හැදිලද කියලා හරිද ඒක වාට පැහැදිලි කරගන්න පුළුවන් වාට ඇයිදන්නවද ම දැම ට්‍රේඩ් කරන්න පාගෙන් ම ඒකත් පැහැදිලි කරන්න ඇත්තටම කියනන මේ ට්‍රේඩිං වල සපෝට් රෙසිස්ටන් කියන දේවල් දැනගෙන අපිට ට්‍රේඩ් කරන්න යම් ට්‍රේඩ් කල පොෆිටයක් ගන්න පුළ හැබ එක දිගටම තියාගෙන ඉන්න බෑ අපිට අපේම කියලා මෙතඩයක් හදා ගන්න ඕනේ දැන්වා කැනිස්ටික් ගන්න සපෝට් රෙසිස්ටන් අඳන්න ගන්න එතවට සපෝට් රෙසිස්ටනයක් ඇඳලා මම කලින් කියලා දීපු පවෆුල් මේ කැනල් ටෙක්යක් හැදිලා මාකට්ක රිවර්ස්ේ කියලවා ඕඩ එකක් දැම්මොත් රිවර්ස් වෙන්න පුළුවන් හැබැයි අපේ ඕඩගේ රිස්ක එක ටිකක් වැඩිතාම අපි තව දේවල් එකතු කොල්ල මේක රිස්ක එක අඩු කරගන්න ඕ දැන් ඇත්තට මොවා හිතන්න මෙන්න මේ විදිහට මම මෙන්න මේ ටිකත් ඔක්කොම එකතු කරන ආයි වෙනම එකට වෙනම ගෘප කදල එක එකතු කරල එක ඕෆ් කරන ඒක ඕෆ් කරලා වා හිතන්න දැන් ලයිව් මාකට් එක මෙතන තියෙන්නේ කියලා මෙතන තියෙද්දී දැන් මෙන්න මේ පල්ලයා පැත්ත හිස්ට්‍රි මුකුත් නෑ හරි පැත්ත හිස්ට්‍රි මුකුත් නෑ කියලා හිතන්න දැන් ලයිව් මාකට් එක මෙතන තියෙන්නේ ඔයාට මෙතන සපෝට්යක් කියලා ගන්න පුළුවන් ඕඩ එක දැන් මෙතන පවෆුල් මේ හැම කැන්ලයක් ඇදල විය හැබැයි වාට මෙතන ඕඩ එකක් ගන්න පුළුවන්ද වා කොහොමද කියන්න මෙතන සපෝට්යක් කියලා වාට කියන්න බෑ එතවට මාකටේ මෙහෙම අප්පෙලා තියෙනවා ආයි මෙතනට ඩවුන් එනවා මෙතනට ඩවුන් වෙද්දි වාට බලාගන්න පුළන් ආයි හැම කැන්ලයක් හැදිල තියෙනවා මේ කලින් සෝන් එකේමයි ඒත්වාට මෙතනින් ඕඩ එකක් ගන්න පුළුවන් ඕඩ එකක් ගන්න පුළුවන් හැබැයි රිස්ක එකක් තියෙනවා හරිද මොකද අපිට ඒදේ විතරත් දැනගෙන ඕඩ එකක් ඇත්තටම ගන්න එක රිස්ක එකක් තියෙන දෙයක් හරි ඕඩ එකක් ගත හැකි අපිට මෙතන දැම් මේක සාමානෙන් ඩයිවර්ජන්ස් වගේ දෙයක් තිබ්බොත් ඩයිවර්ජන්සුත් තියෙනවා බලාගන්න පුලන් ඒකත් එක තිබොත් අපිට යම් කිසි රිස්කයක් කරගෙන ඕඩ එකක් ගතයකි හැබැයි මං පෞද්ගලිකව හිටියොත් මම ගන්න නෑ හරි මම ගන්න නෑ ඇත්ත ගැන මම ගන්න නැහැ ඒකට හේතුවමකක්ද අපිට කියන්න බෑ දැන් මෙතන ඉඳ මෙතන කලින් ලෝයක තියලා එතනට ආපු ගමම්ම මෙතනින් අපේ කියලා අපිට කියන්න බෑමකොත් තාම දෙවනි පාර තමයි මේ ටච් වෙලා තියෙන්න හරි දෙවනි පාර තමයි මෙතන ටච් වෙලා තියෙනවාට බලාගන්න පුළුවන් දැන් ඊට පස්සේ දැන් අපි ලයි මාකට් එකගෙන ඉන්න ලයි මාකට් එක කොහොමත් ඇනලයිස් කරන් යනවා එතකොට දැන් මෙන්න මේකත් අපි අඳිනවා මේකත් ඇන්දට පස මාකට මෙතන සපෝට්න ඔන්න දැන් ඒක බ්‍රේක් වෙලා තියෙනවා නතකොට මේක මොකද රෙසිස්ටන් එක මේක රෙසිස්ටන් එක දැන් මෙන්න මෙතනි මාකටේ ඩවුන් වෙලා ඇවිල්ල මෙන්න මෙතන තියෙනවා මේ රෙසිස්ටන්නේ දැන් මෙන්න මේ ලෙවල් එකෙන් හැදිලා තියෙනවා හැම එක ඕඩ එකක් ගන්නවා කියන එක රිස්ක එකක් වැඩි හරි ඕඩ එක මේක විතරත් දැනගෙන ගන්න බෑ ජස මාකට එක ඔන්න මෙතන් ටයිල රිජෙක්ටන ආයවිල රිජෙක්ටලා ආයි ඩව්න හරි දැන් දෙපාරක් රිජෙක්ටලා මෙතනට ඇවිල්ල දන්න මෙතනත් පවෆුල් කැන්ලයක් හැදිල තියෙන ගන්න පුළුවන් ඕඩ එකක් ගන්න පුළුවන් හරි මෙතනති ඕඩ එකක් ගන්න පුළුවන් හැබැයි අපිට හොඳ කන්ෆර්ම් එකකින් ගන්න ටිකක් අමාරුයි හැබැයි මෙතනර ඩයිවර්ජන්ස එකයි මාකට් එක තියෙන සිටුවේෂන් එක එක්ස්පිරියන්ස් කරලා අපිට යම් ෝඩ එකක් ගන්න පුළන් බැරි නැහැ මං ගැන බිගෙන කෙනෙක් දිට අපිට මාස ගානක් යනකම් මෙතනද අපිට ඕඩ එකක් ගන්නවා කියන්න රිස්ක එක ගොඩක්ම වැඩි දෙයක් එතකොට කොහෙන්ද අපි ඕඩ එකක් ගන්න ඇත්තට කිවොත් ඕඩ එකක් ගන්න මට අනුව සේස්ම තැන තමයි මෙන්න මෙතන මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් හොඳ බුලිෂ් කැනල් එකකුත් හදලා මාකට් එක ඇවිල්ලා මෙන්න මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරනවා නේද මෙන්න මේ රෙසිස්ටන්ට් එක බ්‍රේක් කරන තැන තමයි මට අනුවනම් ඇත්තටම කිව්වොත් හොඳම එන්ට්‍රි පොයින්ට් එක තියෙන්නේ මෙන්න මේ ලෙවල් එකකින් ස්ටොප් මේ යටම නැතුව චුට්ටක් පොඩ්ඩක් තව පල්ලෙහාට එන ස්ටොප් ලොස් එක දාලා අපිට පුළුවන් මෙන්න මේ වගේ ලෙවල් එකකින් තියාගන්න එකට දෙක වගේ වෙන්න
රේෂියෝ එකකින් අපිට තියාගන්න පුළුවන් සාමාන්‍ය මොකද අපිට ලොකු අප එකක් යයි කියලා තියන්න බෑ ඇයි හේතු මෙතනින් තව ලොකු අප එකක් යයි කියලා අපිට මේ ඕඩක දිගටම හෝල් කරන්න ඉන්න බෑ පොඩි ප්‍රමාණයක් හෝල් කරන්න ඉතහැකි අපිට හෝල් කරන්න ඉන්න බෑ වැඩ්ඩෙක්ටන් කියන්න ඇයි හේතුගල මේ වීඩියෝ හරියට බලු කෙරෙක්න දන්න ඇයි බැරි ඇයි මේක බැරි මේ වීඩියෝ මුලින්ම අපි කතා කර හේතුව මොකක්ද මවාට දාලා පෙන්න්නද මේ වීකලියක ඕපන් කරන්න වීකලියක ඕපන් කරොත් මොකද මේ උඩින් අපේ අර ලොක්කු වීකලි සෝන් එකක් තියෙනවා වීකලි සෝන් එකක් තියෙන මේ රෙසිස්ටන් සෝන් එකක් තියෙන එතකොට අපි මෙතනින් ඕඩ එකක් ගත්තොත් අපි අනිවාරයෙන්ම මෙන්න මේ සෝන් එක ලං පලවෙනි ටේක් ප්‍රොෆිට් එක ගන්න ඕනේ ඊට පස තව ටිකක් අපේති තව රෙසිස්ටන් තියෙන ඒරියා එකකින් දැන් ඩේලි වගේ රෙසිස්ටන් එකක් තියෙනවන මේ ළඟ පාත එතනින් අපි ගන්න ඕන හරි ඒ වගේ අපි ගන්න ඕනේ එහෙම නැතුව මේ වගේ ට්‍රේඩ් කරන්න බැහැ අපි කෙලින්ම මේක හන්දට මේ අයිගල තියාගටියොත් අපි ටික ප්‍රොෆිට් ගන්න ඕන දැ මේ වගේ ලෙවල්ල එක සාමානය 80ක් 70 විතර අරගෙන ඉතිරිටික එන්චේ ස්ටොප් ලොස් දාලා වාට තියාගෙන ඉන්න පුළුවන් අන්න එහෙම තම අපි ඕඩස් ගන්න නමුත් මම තාමවාට මේ හරියටම කියලා දුන්නේ නැහැ මං වාට දැන් මේක පැහැදිලි කරයයි මං මේක වාට පැහැදිලි කරේ අපිට එක්ස්පිරියන්ස් ඕන ට්‍රේඩ් කරන්න එක්ස්පිරියන්ස ගොඩක් මෝන් එහෙම නැතු ට්‍රේඩ් කරන්න බෑ මේ සපෝට් සිස්ටම් ඉගෙන ගත්ත පලියට දැන් මෙතන මේක ඇත්තට මං කිව්ව වගේම කැනස්ටික් වලින් වැඩ කරලා තියෙනවා මං කැනස්ටික් උගන්නද්දි දැන් උගන්නද්දි ඔයගොල්ලන්ට පෙන්නුවානේ මෙහෙම වැඩ කරලා තියෙනවා කියලා මම මෙන්න මේක දැක්කනම් මම මේක දැක්කනම් මේ ෆොටෝ එකත් අරගෙන ඔයගොල්ලන්ට පෙන්නනවා මොකද ඇත්තට වැඩ කරලා තියෙනවා ඒක හරි මාකට් එකේ ඒක වැඩ කරනවා ඒක හරි හැබැයි මතක තියාගන්න ඒක එක සිග්නල් එකක් විතරයි අපිට කොයිම වෙලේකවත් බෑ ඒක දැනගත්ත පමණින් ඒක දැනගත්ත පමණින් ඕඩ එකක් දාන්න එහෙම දාලා අපිට 100%ක්ම ඕඩ එක සාර්ථක වෙයි කියලා අපිට කියන්න බෑ හරි කියන්න බෑ මොකද මාකට් එකේ තව දේවල් අපි බලන්න ඕන එහෙම නැතුව ඇත්තටම ට්‍රේඩ් කරන්න අමාරුයි මම ඒකයි කියන්නේ දැම්ම කලබල වෙන්න එපා සපෝට් රෙසිස්ටන්ස් දන්නවා දැන් කැන්ඩල්ස්ටික් දන්නවා ඔයාලට තියෙන සපෝට් රෙසිස්ටන්ස් ගහන්න කැන්ඩල්ස්ටික් බලන්න මොන වගේ වේවද වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න මොන වගේ තැන්වලද වැඩ කරලා නැත්තේ කියලා ඔයාලට බලන්න හැකි දැන් මෙතන අපි නිකම්මට එකක් බලමු මෙන්න මේක බලන්නකො දැන් මම මෙන්න මේක මේ සෝන් එක අඳින්න දැන් මෙතන වාට පේනවා මෙතන සපෝට් මෙතන සපෝට් මෙතන සපෝට් මෙතන සපෝට් මේක මේ විදිහට ඇන්දොත් එහෙම ඔයාට බලාගත හැකි මෙතනත් සපෝට්ටයක් වෙලා තියෙනනේ මෙතනත් සපෝට්ටයක් වෙලා තියෙන සපෝට් එක වෙලා හැදිලා තියෙන කැන්ඩල් එක බුදු අම්බේ සුපිරි මේ හැම කැන්ඩලයක් හැදිලා තියෙන්නේ සුපිරි හැම කැන්ඩලයක් හැදිලා තියෙනවා හැබැයි මාකට් එක මොකද වෙලා තියෙන්නේ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා අපි මේ වගේ තැන් වලින් ඕඩර්ස් ගන්න එක ටික රිස්ක් එක වැඩි මොකද රිස්ක් එක වැඩි කියන්නේ අපි මෙතනින් ඕඩර් එකක් ගත්තොත් අපිට තියෙන ස්ටොප් ලොස් එක මේ ගොඩක් යට තියන්නේ හරි මේ ළඟ ලෙවල් වලින් අපිට තියන්න අමාරු මේ යට තියන්න රිස්ක් එකත් වැඩි ඒ වගේම දැන් වාහිරන්න මේ යටින් අපි දැම්ම කියලා එතකොට කෙලින් ස්ටොප් ලොස් වදිනවා අන්න ඒකයි කියන්නේ අපි හරි ලෙවල් ටික හොයාගන්න ඕනේ හොයාගන්න අපිට එක්ස්පිරියන්ස් කරන්න වෙන ඒකට තව දේවල් එකතු කරගන්න වෙන දැන් අපි මේක ඇන්දොත් මේකත් හොඳ සෝන්නයක් විදිහට වැඩ කරලා තියෙනවා මාකට් එකේ නැද්ද වැඩ කරලා තියෙනවා ඉතින් අන්න ඒ වගේ දේවල් ඔයා ඇහැට හුරු කරගන්න ඒ දේවල් බලන්න ඒ දේවල් එක්ක මේ ගමන හරියට යන්න හරි දැනට ඔයාට ඔන්න සපෝට් රෙසිස්ටන්ස් අදින විදිය වගේම මොන වගේද අපි සපෝට් රෙසිස්ටන්ස් ගැන හිතන්න ඕනේ ඒ දේවල් ඔයාගේ ඔලුවට යන්න ඇති කියලා හිතනවා දැන් ඊළඟ වීඩියෝ එකේ මම ලික්විඩිටි කතා කරනවා ඇත්තටම කියනවා මේ ලික්විඩිටි කියන එක ගොඩක් ගොඩක් YouTube වීඩියෝස් වල අන්තිම හරිය උගන්වන දෙයක් නමුත් මට හිතෙනවා මේක මම ඔයගලන්ට මෙතනින් පස්සේ උගන්වන්න ඕනේ කියලා ඒකට හේතුව මට ට්‍රෙන්ඩ් එක ගැන උගන්වන එකට ඒක ගොඩක් සපෝට් වෙයි කියලා මම හිතනවා ඒ හින්දා මම ඊළඟට ලික්විඩිටි ගැන කතා කරනවා ඩීප් විදිහටම කතා කරන්නේ සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම කතා කරනවා මොකද මාකට් එක ගොඩක් වෙලාවට වැඩ කරන්න මේ ලික්විඩිටි එක්ක ඒ හින්දා අපි ඒක දැනගෙන ඉන්න එක ගොඩක්ම වටිනවා හරිද මං හිතනවා දැන් ඔයාලට සපෝට් රෙසිස්ටන්ස් සම්බන්ධයෙන් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඕගලන්ට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි එකක් කරන්නම් ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයගලන්ගේ අදහස පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න එක මට ගොඩක් වටිනවා අනිවාර්යෙන් මේක මතක තියාගන්න ඒ වගේම ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවනම් ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති ඒගොල්ලන්ට ෂෙයා කරන්න ඒ වගේම මාව මොටිවේට් වෙන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මතක තියාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු